2035 රාජ්‍ය වියදම ගැන අපි පටන් ගත්තා. අපි කතා කරා රජේ වියදම් කරන්න හේතු මොනවද කියලා. ඇයිලා මේ රජේ වියදම් කරන්නේ? රජයට කනවටද නෑනේ. රජේ වියදම් කරන්නේ මිනිස්සුන්ට සහන දෙන්න. ඔය පෝරසාන ආධාරය, ඊපස්සේ සමෘද්ධි අස්වැසුම් වගේ සංක්‍රාම දෙන්න. ඊපස්සේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න, විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වගේ දේවල් වලට තමයි රජය වියදම් කරන්නේ. අන්නේ රජයේ වියදම් කරන සිංගල් ගැටලුවක් තියෙනවනේ මට කියන්න. ඒ රාජ්‍ය වියදම මේ ප්‍රධාන කොටස් දෙකකට කැඩුවා නේද? මෙන්න මේ chart එකේ ඔයාලා ලස්සනට එක ගහගෙන තියලාම හිතලා පිටුවක 35 chart එකේ. ඔන්න ඒ රජයේ වියදමේ ප්‍රධාන වර්ගීකරණයෙන් පටන් ගන්නවා පිටුවක 36න්. පළවෙනි වියදම වර්තන වියදම්. මේ වර්තන කියන පිටුවක 36ට හැමෝම මේ වර්තන වියදම් වලට අපි පුනරාවර්තන වියදම් කියලා කියනවා. හරිද? දැන් වර්තන වියදම් වලට කියන අනිත් නම තමයි පුනරාවර්තන. පුනර්වර්තනය. පුනර් කියන්නේ නැවත නැවත කියන අදහස. හරිද? එහෙනම් ওই නමින්ම අපිට ගන්න පුළුවන් පුනර් නැවත නැවත. නම් වර්තන වියදම් කියන්නේ ළමයි වසරක් පාසා අවුරුද්දෙන් අවුරුද්ද දැම්ම පාඩම් කරගන්න. වසරක් පාසා අවුරුද්දෙන් අවුරුද්ද නැවත නැවත තරම් වෙන වියදම් රජයට. හරිද? මොනවද මේ අවුරුද්දක් පාසා කියන රජයට නැවත නැවත තරම් වෙන්නේ? ওই රජයේ වැටුප් ගෙවීම. ඔය රාජ්‍ය සේවකට වැටුප් ගෙවන්නේ අවුරුද්දක් පාසා නෙමෙයි මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ. හිතන්න ඔයාලගේ අම්මයි අප්පච්චි රජයේ සේවක වෙනවා. අම්මට අප්පච්චිට රජයේ මාසෙන් මාසෙට පඩි ගෙවන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ අවුරුද්දක් ඇතුළත නැවත නැවත ගෙවන්න වේදම්. අම්මට අප්පච්චිට රජයේ මේ මාසෙත් පඩි ගෙවුවා, ලබන මාසෙත් පඩි ගෙවන්න ඕනේ. ඔය අස්වැසම සමුද්දිය දෙන්නේ. සමුද්දි මේ අවුරුද්දෙත් දුන්නා, ලබන අවුරුද්දෙත් දෙන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්දට ගෙවන්න වෙන වසරක් පාසා නැවත නැවත දැරීමට සිදුවන වියදම් තමයි පුනරාවර්තන නැත්නම් වර්තන වියදම් කියන්නේ. ඇයි ළමයි මේවා වසරක් පාසා දරන්නේ? මේ වගේ ප්‍රතිලාභ තියෙන වසරකට වඩා අඩු කාලයක් නිසා නේද? ඒ කියන්නේ මෙන්න මේ වගේ අදහසක් මම ඔය කියන්නේ බලන්න. දැන් අපි ජනවාරි මාසේ පඩි ගෙවුවා. හරිද? කියන්නේ ඒකේ ජනවාරි මාසේ පඩි ගෙවුවේ ජනවාරි 1ටයි ජනවාරි 30ටයි අදාළ කාලෙට නේද? ඊට පස්සේ රජය පෙබරවාරි මාසේ පඩි ගෙවන්න ඕනේ. පෙබරවාරි 1 වෙනිදා පෙබරවාරි 30ටයි 28ට අදාළ කාලෙනේ. ඊපස්සේ මාර්තු මාසේ පඩි ගෙවන්නත් ඕනේ මාර්තු 1යි 30යි කාලේ නේද? ඒ කියන්නේ පෙබරවාරි මාසේ ගෙවුවේ පඩි ප්‍රතිලාභය පෙබරවාරි මාසේ 30න් ඉවරයි. ඊට පස්සේ ආයෙ පඩියක් ගෙවන්න ඕන රජයේ රාජ්‍ය සේවකයන්ට. මාර්තු මාසේ ගෙවන පඩිය ප්‍රතිලාභය ඉවරයි. අන්න ඒ වගේ ජනවාරි මාසෙත් පඩි ගෙවුවා, පෙබරවාරිත් ගෙවන්න ඕනේ, මාර්තුත් ගෙවන්න ඕනේ. අන්න නැවත නැවත පඩි ගෙවන්න ඕනේ රාජ්‍ය සේවකයන්ට. ඒ වගේ නැවත නැවත දැරීමට සිදුවන ප්‍රතිලාභ වගේ කාලය සීමිතයිනේ. මේ වැටුප්වල මේ වගේ වියදම් වල වර්තන වියදම් වල ප්‍රතිලාභ කාලය සීමිතයිනේ. ප්‍රතිලාභ කාලය සීමිතයි කියන්නේ ජනවාරි මාසේ ගෙවුව ප්‍රතිලාභය හම්බෙන්නේ 30 වෙනිදාට යනකම් විතරයි. අය පෙබරවාරි මාසේ ප්‍රතිලාභයක් ගන්න පෙබරවාරි මාසෙත් ගෙවන්න ඕනේ. තව ටිකක් සරල කරන්නම්කෝ. ඔයාලගේ අම්මා හරි අප්පච්චි හරි වැඩ කරන්නේ ජනවාරි මාසේ වැඩ කරන්නේ ජනවාරි මාසේ පඩිය වෙනුවෙන්. හරිද? එයාලට ආයි වැඩ කරන්න ඕන නම් පෙබරවාරි මාසේ පඩියක් දෙන්න ඕනේ. එයාලා මාර්තු මාසේ වැඩ කරන්නේ මාර්තු මාසෙත් පඩියක් හම්බුනොත්. අන්න ඒ වගේ ඔයාලගේ අම්මයි අප්පච්චි ශ්‍රමය දෙන්නේ එයාලට මාසෙන් මාසෙට පඩි හම්බ වෙනවා විතරයි. කියන්නේ රජයට ප්‍රතිලාභ හම්බෙන්නේ ප්‍රතිලාභ සීමා සහිත තමයි හම්බෙන්නේ. ඔයාලගේ අම්මගේ අප්පච්චිගේ ප්‍රතිලාභය කියන්නේ වැඩ කිරීමේ ශ්‍රමය රජයට ගන්න නම් තව මාසෙ පඩියක් දෙන්න ඕනේ. ඊළඟ මාසෙත් දෙන්න ඕනේ. ඊට පස්සේ මාසෙත් දෙන්න ඕනේ. නැවත නැවත අම්මට අප්පච්චිට වැටුප් දෙන්න ඕනේ. කියන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පුනරාවර්තන වියදම් නැත්නම් වර්තන වියදම් කියන්නේ වසරක් පාසා නැවත නැවත ගෙවීමට සිදුවන ප්‍රතිලාභ කාලයේ වසරකට සීමා වෙන. අම්මගේ අප්පච්චිගේ ශ්‍රමය දෙන්නේගේ ප්‍රතිලාභය ලැබෙන්නේ මාසෙකට විතරයි. මාසෙකට විතරයි. ඒ නිසා රජයට ඔයාගේ අම්මගේ අප්පච්චිගේ ශ්‍රමය ඊළඟ මාසෙක ගන්න ඊළඟ මාසෙත් පඩි ගෙවන්න ඕනේ. ඊට පස්සේ මාසෙක ගන්න ඊට පස්සේ මාසෙත් පඩි ගෙවන්න ඕනේ. අන්න ඒ වගේ වියදම් තමයි පුනරාවර්තන වියදම් නැත්නම් වර්තන වියදම් කියන්නේ. මොනවද උදාහරණ ළමයි ඔයාට? ඔය රාජ්‍ය සේවක වැටුප් ගෙවන එක, ඔය පොලිය ගෙවනවා රජයේ. ඔය රජයේ ගන්න අය වලට පොලිය ගෙවන එකත් ළමයි මේවා. ඇයි? රජයේ පොලිය ගෙවන්නේ ජනවාරි මාසෙට. අය පෙබරවාරි මාසෙටත් පොලිය ගෙවන්න ඕනේ. අප්‍රේල් මාසෙටත් පොලිය ගෙවන්න ඕනේ. ඒ වගේ පොලියක් නැවත නැවත ගෙවන්න ඕනේ. තව මොනවද? ඔය ශිෂ්‍ය මේ ඔය විශ්වවිද්‍යාල ළමයින්ට මහපොළ දෙන්නේ. මහපොළ ජනවාරි මාසෙත් දුන්නා ඊළඟ මාසෙත් දෙන්න ඕනේ. සමුද්දී මේ මාසෙත් දුන්නා ඊළඟ මාසෙත් දෙන්න ඕනේ. අස්වැසු මෙහෙම මේ මාසෙත් දුන්නා ලබන මාසෙත් දෙන්න ඕනේ. අන්න ඒ වගේ වසරක් පාසා නැවත නැවත ගෙවීමට සිදුවන වියදම් තමයි මොනවා කියන්නේ? වර්තන වියදම් කියන්නේ. ලොකුම වර්තන වියදම් දෙක තමයි මේ රටක තියෙන
වැටුප් ගෙවීම සහ වැටුප් ගෙවීම කියන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සහ ඔය ණය පොලිය ගෙවන එක. ලංකාවේ 2024 අවුරුද්දේ අවසාන වෙනකොට 2024 අවුරුද්දේ අවසාන වෙනකොට ඩොලර් බිලියන 56ක ණය තිබ්බා. මට ඔයාගේ මතක මම අද දත්ත ටික හැදුව නිසා 20 25 නෙවෙයි 24 අවුරුද්ද අවසාන වෙනකොට ඩොලර් මිලියන නෙමෙයි බිලියන ණය 56ක් තිබ්බා. ඕකෙන් ළමයි දේශීය ණය තියෙන ඩොලර් බිලියන 30 ගාණක්, විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන 20 ගාණක්. හරිද? මට හරියට මතක නැහැ. එතකින් විදේශ ණය වලටත් රජේ පොලිය ගෙවන්න ඕනේ, දේශීය ණය වලටත් පොලිය ගෙවන්න ඕනේ. ඔය පොලිය නැවත නැවත ගෙවන්න ඕනේ. මේ අවුරුද්දේ මම පොලිය ගෙවුවානේ. අය ලබන අවුරුද්දේ මම ගෙවන්නේ නැහැ කියලා හුරතල් වෙන්න බෑ. අනිවාර්යෙන් මාසෙන් මාසෙට අවුරුද්දෙන් අවුරුද්දට පොලිය ගෙවන්න ඕනේ රජය. අන්න ඒ වගේ වසරක් පාසා නැවත නැවත දැරීමට සිදුවන වියදම් තමයි පුනරාවර්තන වියදම් නැත්තම් වර්තන වියදම් කියන්නේ. හරිද? නෝට් එක බලන්නකො පොඩ්ඩකට ළමයි. විනාඩියකට බලන්න පිටුවම 31 36 නෝට් එක. ආයේ නෝට් එක නම් තියෙනවා කිසි අඩුවක් නැතුව හරිද? ඒ නිසා හොඳට බලන්න නෝට් එක. එහෙනම් ඔන්න පුනරාවර්තන වියදම් නැත්නම් වර්තන වියදම් නිර්වචනයක් ගමුටක් ගාලා වසරක් පාසා නැවත නැවත දැරීමට සිදුවන ප්‍රතිලාභ කාලය සීමිත. ඔය ප්‍රතිලාභ කාලය සීමිතයි කියන එකේ අදහස තේරුම් නැත්නම් කියන්නමයි ප්‍රතිලාභ කාලය සීමිතයි කියලා කියන්නේ ජනවාරි මාසේ ප්‍රතිලාභය හම්බෙන්නේ ජනවාරි මාසේ වැටුප් ගියොත් විතරයි. පෙබරවාරි මාසේ ප්‍රතිලාභය හම්බෙන්නේ පෙබරවාරි මාසේ වැටුප් ගියොත් විතරයි. අන්න ඒ වගේ රජයට මිනිස්සුන්ගේ මොකක් හරි වාසියක් ගන්න නම් ප්‍රතිලාභයක් ගන්න නම් ශ්‍රමය ගන්න නම් භූමිය ප්‍රාප්තනය ගන්න නම් නැවත නැවත පඩි ගෙවන්න ඕනේ. අන්න ඒකට තමයි ඔය ප්‍රතිලාභ කාලය සීමිතයි කියලා කියන්නේ. හොඳද? අන්න මේ වසරක් පාසා නැවත නැවත දැරීමට සිදුවන මොකද්ද? වසරක් පාසා නැවත නැවත දැරීමට සිදුවන වේදම් හෙවත් පුනරාවර්තන වේදම් නැත්නම් වර්තන වේදම් ප්‍රධාන කොටස් දෙකකට අපි කඩනවා. දැන් මොකද කඩලා ඉවරයි. මොකද්ද? භාණ්ඩ හා සේවා මත වර්තන වීදම් සහ මම ඔය කියපු නිකන්දනේවා සංක්‍රාම. එහෙනම් වර්තන වීදම් වල කොටස් දෙක මොකද්ද? පළවෙනි එක භාණ්ඩ හා සේවා මත වර්තන වීදම්. ඔයා මේවා හොඳට දන්නවා. හොඳට දොරනවා. ඔයාලට භාණ්ඩ හා සේවා මත වර්තන වීදම් කිව්වට තේරෙන්නේ නැත්නම් මම මේ අකුර ලිව්වොත් ඔයාලට හොඳට තේරෙනවා. මෙයා මතකයිනේ මම බොහෝත් කියන්නේ. ඔයාලට මෙයා මම තැන් දෙකකදී කියලා ඉවරයි ඈ. ජාතික ගිණුම් කරණය සහ සාර ආර්ථිකයේදී. ඕන් එහෙනම් අපි එදා ඉගෙන ගත්ත කවුද? රාජ්‍ය පරිභෝජනය නැත්නම් සමූහ පරිභෝජනය කොහෙද ඉගෙන ගත්තේ ඔබ? දළ දේශීය වියදමේ. හරි. නිකේෂ් මම ඔබ කියන්න චුට්ටක් ඉන්නේ. එතකොට මේ රාජ්‍ය පරිභෝජනය නැත්නම් අපිට හම්බුනේ කොහෙද? දළ දේශීය වියදමේ තිබ්බනේ සීදන ඉදන ජී කියලා. අපි අන්තිමට කතා කරපු ගිය සතියේ කතා කරපු සම්පූර්ණ ආර්ථිකයේ තිබ්බේ ළමයි රජයේ මැදිහත් වෙනකොට රජයත් භාණ්ඩ හා සේවා ගන්නවා කිව්වේ. අන්න එහෙනම් රජය ගන්න භාණ්ඩ හා සේවා කියන්නේ අනිවාර්යෙන් වර්තන විහිදමක්. හරි. ඊට පස්සේ නිකේෂ් ආපුදේ වසරකට විතරක් සීමා වෙනවා කියන නිකේෂ් මෙහෙම දෙයක්. හරිද? හිතන්නකෝ ඔයාලගේ අම්මා රාජ්‍ය සේවකයෙක් නිකේෂ්. එතකොට අම්මගේ ශ්‍රමය අම්මා දෙන්නේ මේ මාසෙට විතරයි. කියන්නේ ජනවාරි මාසෙට විතරක් අම්මා වැඩ කරනවා. කියන්නේ අම්මගේ හම්බෙන ප්‍රතිලාභය රජයට හම්බෙන්නේ ජනවාරි මාසෙ විතරයි. අම්මගේ ශ්‍රමය පෙබරවාරි මාසෙත් ගන්න ඕන නම් නිකේෂ් පෙබරවාරි මාසෙත් අම්මට පඩියක් ගෙවන්න ඕන නේද? ඔන්නම පෙබරවාරි මාසෙත් වැඩ කරා. ඊට පස්සේ අම්මගේ ශ්‍රමය අදාළ රජයේ ආයතනයට ගන්න ඕන නම් මාර්තු මාසෙත් පඩියක් ගෙවන්න ඕනේ. ඔන්න මාර්තු මාසෙත් ගෙව්වා. අන්න වගේ මාස 12ක් අවුරුද්දක් එක දිගට මොකද මේ ඔක මාසෙන් මාසෙට කියන්නත් පුළුවන්. තමයි වේදම් බලන්නේ වර්ෂයකට නිසා තමයි වර්ෂයකට සීමා වෙනවා කියන්නේ. හැබැයි ඇත්තටම සීමා වෙන්නේ මාසයකට. හරිද? අපි වර්ෂයකට කියන්නේ මේ වේදම් බලන්නේ වර්ෂයකට නිසා ඈ. ඇත්තටම බැලුවොත් එහෙම රජයේ සේවකයන්ගේ ප්‍රතිලාභය සීමිත වෙන්නේ. කියන්නේ ප්‍රතිලාභය සීමා වෙන්නේ ළමයි මාසයකට. ඇයි? මාස් පඩිනේ හම්බෙන්නේ හැමෝටම. දැන් ඔයාලගේ අප්පච්චි ආමි එකේ. දැන් අප්පච්චිට ආමි එකේ මාසෙන් මාසෙට පඩි ගෙවනවනේ. ඒ කියන්නේ අප්පච්චිගේ සේවය මාසෙන් මාසෙට තමයි යාළුවා ලබා ගන්නෙ. අප්පච්චි ජනවාරි මාසේ සේවය දුන්නා නම් අප්පච්චිට පෙබරවාරි මාසේ සේවය දෙන්න පුළුවන් වෙන්නේ පෙබරවාරි මාසේ ආය වර්තන වියදමක් විදියට යාට පඩිය ගෙවනවා නම් විතරයි. තේරුණාද? දෙසැම්බර් මාසෙත් අප්පච්චිට පඩිය ගෙවන්නේ එයාගේ සේවය පෙබරවාරි මාසෙත් හම්බෙච්ච නිසා. ඇත්තටම රජයේ සේවකයන්ගේ ප්‍රතිලාභය හම්බෙන්නේ මාසයකට තමයි සීමා වෙන්නේ. ඒක මාසයකට නෙමෙයි අපි මේ වියදම් බලන්න තමයි ජාතික ගුණ හදන්නේ අවුරුද්දකට. ඒ නිසා ඒක වසරකට සීමා වෙනවා කියලා කියන්නේ. හැබැයි ඇත්තටම මෙලොව සීමා වෙන්නේ මාසයකට වගේ කාලයකට. හරි. එහෙනම් ඔන්න කතන්දරේ. ඒක පැහැදිලි නැත්නම් අහන්න. හරි. එතකොට ඔය වසරක් පාසා නැවත නැවත දැරීමට වෙන වියදම් හේවත් වර්තන වියදම් කොටස් දෙකක් කිව්වා. එකක් අපි දන්න රාජ්‍ය පරිභෝජනය. ඔකට අපි මෙතනදී කියනවා
භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් කියලා. පැහැදිලි නැත්තම් කියන්නේ. එහෙනම් පළවෙනි එක භාණ්ඩ හා සේවා මත වර්තන වියදම්. දෙවෙනි එක කෙනා කවුද ළමයි? රාජ්‍ය සංක්‍රාම. සංක්‍රාමත් දැන් එපා වෙලා ඇති වලට හලහල. මොනවද ළමයි සංක්‍රාම කියන්නේ? ඔය එකපාරට ලැබී කොහෙද හම්බුනේ වුණා. අර මේ දළ ජාතික ආදායම වැයකලාගේ දළ ජාතික ආදායම කරාවි අපි සංක්‍රාම එකතු කරලා ආදායම් ප්‍රවේශය ඔන්න හම්බෙච්ච තැන. අපි ගිය සතියේ කතා කරමු සංවෘතාර්ථිකයට හම්බුනේ TR කියලා. අර NT ගත්තේ TX TR කියලා අරගෙන සංක්‍රාම ඔය සංක්‍රාම ස්වාධීන එකක් කියම කියලා කිව්ව ගිය සතියේ. අන්න මෙයා තමයි රාජ්‍ය සංක්‍රාම. කියන මේ දෙන්නම අපිට දැන් හම්බෙලා තියෙන්නේ. එහෙනම් අපි ලියාගමු පිටුවන්ක 36 වර්තන වියදමේ ප්‍රධාන වර්ග දෙක. පළවෙනි එක පළවෙනි එක තමයි භාණ්ඩ හා සේවා මත වර්තන වියදම්. අනිත් එක රාජ්‍ය සංක්‍රාම. වර්තන වියදම් පළවෙනි එක භාණ්ඩ හා සේවා මත වර්තන වියදම්. අනිත් එක රාජ්‍ය සංක්‍රාම. භාණ්ඩ හා සේවා මත වර්තන වියදම්. අනිත් එක රාජ්‍ය සංක්‍රාම. එහෙනම් අපි පළවෙනි එක කතා කරලා රාජ්‍ය සංක්‍රාම වලට යන්න. හරිද? එන්න බලන්න හැමෝම එහෙනම් පළවෙනි එක අපි දන්න අපිට හොඳටම හම්බෙලා තියෙන භාණ්ඩ හා සේවා මත වර්තන වියදම්. නැත්නම් රාජ්‍ය පරිභෝජනය, සමූහ පරිභෝජනය. අර සත්‍ය සුනිශ්චිත කියලා කිව්වේ දෙකක් එකතු වෙලා ඒත් මෙයා. දැන් මෙයා අපිට දැන් අපිට වෙලාදී ඕක අහලා ළමයි. හරි. මොනවද එනම් භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් කියන්නේ? ඒක මොන වියදමක්ද? වර්තන වියදමක්. එහෙනම් වර්තන වියදමක් කියන්නේ වසරක් පාසා නැවත නැවත දරන්න වෙනවා. නම් මෙන්න මේ G වසරක් පාසා නැවත නැවත දරන්න වෙනවා. කවුද ළමයි G වලට අපි අදහසක් ගත්තේ ජාතික ගිණුම් කරන්නේදී? මොකද්ද මේ G ට කිව්වේ අපි? රජයේ විසින් මන්දාකින්ම ලියා ගන්න දුන්නේ පිටුවංග 36 වර්තන වියදමේ ප්‍රධාන වර්ග දෙකක් කියලා තියෙනවනේ. අන්න ඒක කිව්වේ. මොකද්ද වර්ග දෙක අපි ලියාගමු ටක් ගාලා. භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් සහ අනිත් එක රාජ්‍ය සංක්‍රාම. මොකද්ද? භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් සහ රාජ්‍ය සංක්‍රාම. මන්දාකින් ওই දෙක තමයි වර්තන වියදමේ කොටස් දෙක. ඒක අපි කතා කරගෙන ඉන්න පළවෙනි එක භාණ්ඩ හා සේවා මත වර්තන වියදම්. ඔය භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් කියලා කියන්නේ නමයි රජයට උතන වැදගත් වචනයක් තියෙනවා. රජයට රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට. ඔය වචනේ තමයි උතන හරය. ලියනවා නම් අනිවාර්යෙන් මේ වචනේ ඕනේ. රජයට රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට. රාජ්‍ය සේවා කියන්නේ නියෝජනය වෙනවා මොනවද? අධ්‍යාපන සේවාව, සෞඛ්‍ය සේවාව, පරිපාලන සේවා වගේ ගොඩක් සේවාවන් ඔය රාජ්‍ය සේවා කියන එක තුළ නියෝජනය වෙනවා. අන්න ඒ රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට තමයි මොනවද දරන්නේද? මේ භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් දරන්නේ. පොඩ්ඩක් හිතන්න මෙහෙම දෙයක් බලන්නකෝ. හිතන්නකෝ ඔයාලගේ අම්මා වැඩ කරනවා ඔය මොකක් හරි এডুকেෂන් ඩිපාර්ට්මන්ට් එක. අප්පච්චි ආමි එකේ වගේ. එතකොට අප්පච්චිටයි අම්මටයි ජනවාරි මාසේ පඩිය හම්බුනොත් එයාලා වැඩ කරනව නේද? හිතන්න පෙබරවාරි මාසේ රජේ පඩි දුන්නේ නැහැ. ඔන්න වැඩේ. පෙබරවාරි මාසේ අම්මටයි අප්පච්චිට රාජ්‍ය සේවකයන්ට පඩි දුන්නේ නැහැ කියන්නේ. ඔයාලා පෙබරවාරි මාසේ අම්මයි අප්පච්චි වැඩ කරනවද නැහැ? මාර්තු මාසේ වැඩ කරන්නෙත් නැහැ පඩිය හම්බුන්නේ නැහනේ. පෙබරවාරි හම්බුනේත් නැහැ මාර්තු ෂුවර් නැහැ. දැන් පෙබරවාරි මාසේ හම්බුන්නේ නැහැ කියන්නේ ඉස්සරහට රාජ්‍ය සේවකයෝ කවුරුත් වැඩ කරනවද? නෑනේ. හරි මම දාගෙන නෝට් එකක් දාගන්න. හරි එහෙම කරමු ඈ. මම ඔයාලට දාලා තියෙන PDF එකක්. හරි. එතකොට එක මාසයක හරි පඩිය හම්බුන්නේ නැහැ කියන්නේ මෙන්න මේ රජය කරන භාණ්ඩ හා සේවා මත වර්තන වියදම රජයට වියදමක් නම් රාජ්‍ය සේවකයන්ට ඒක ආදායමක් නෙවෙයි වැටුප් ආදායමනේ. රාජ්‍ය සේවකයන්ට පඩිය හම්බුන්නේ නැහැ කියන්නේ එක මාසයක් හරි. ඒකේ තේරුම මොකද්ද? රජයේ මේ වර්තන වියදම අඛණ්ඩව ගෙවනවද? නෑ. රජයේ වර්තන වියදම අඛණ්ඩව දරන්නේ නෑ කියන්නේ රාජ්‍ය සේවකයට වැටුප් හම්බ වෙනවද අඛණ්ඩව? නෑ. ඒ කියන්නේ රාජ්‍ය සේවකයෝ දිගට වැඩ කරයිද? නෑ නේද? එහෙනම් රාජ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕන නම් රාජ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕන නම් අනිවාර්යෙන් රජයේ වර්තන වියදම අනිවාර්යෙන් මාසෙන් මාසෙට අවුරුද්දෙන් අවුරුද්ද ගෙවන්න ඕන නේද? රජයට කවුරුත් රජය පඩි ගෙව්වේ නැත්තම් ওই ගුරුවරුන්ට වෛද්‍යවරුන්ට එහෙම ඉස්කෝල ටිකත් කඩා වැටෙනවා. ඊට පස්සේ රෝහල් ටිකත් කඩා වැටෙනවා. තේරුණා නේද? එහෙනම් ওই රජය කරන වර්තන වියදමලමයි රජය කොච්චර බංකොලොත් උනත් ආණ්ඩුවට ආය 7-5ක් අතේ නැති උනත් මහා භාණ්ඩාගාරේ හිස්සුනත් මේ වර්තන වියදම් ණය අරන් හරි පියවන්න වෙනවා. නැත්තම් රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන්න බැරි වෙනවා.
රාජ්‍ය බැරුණා කියන්නේ ඉතින් රටකට හෙටක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න. රජේ බංකොලොත් තුනත් අනිවාර්යෙන් වර්තන වියදම් ටික මොනවා හරි කළා සල්ලි වච්චු ගාලා හරි වර්තන වියදම් ටික පියවන්න ඕනේ. වර්තන වියදම් කියන්නේ මොනවද? මේ භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් ටික පියවන්න ඕනේ. භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් රජයේ පියවුවේ නැහැ කියන්නේ කවුරුත් රාජ්‍ය සේවක වැඩ කරයිද? නෑ. ඉතින් පඩිනතෝ කවුරුත් වැඩ කරන්න කැමති නෑනේ. කියන්නේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නෑ. එහෙනම් ඕකත් අපි දාමු නිර්වචනයේට රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වසරක් පාසා නැවත නැවත දැරීමට සිදුවන වියදම් මොකද්ද? භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් වේ. ඔන්න කම්ප්ලීට් නිර්වචනය. එකපාරක් බගත්තක හැමෝම හිතින් කියමු. හොඳට මේ වගේ කියන්න බලන්න. රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය විසින් වසරක් පාසා නැවත නැවත දැරිය යුතු වියදම් භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් වේ. තව එකපාරක් රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය විසින් වසරක් පාසා මොකද කරන්න ඕනේ? නැවත නැවත දැරිය යුතු වියදම් භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් වේ. හරි අපි ලියමු පිටුවම් 36 නිර්වචනය. මම දකින්න නෝට් එකක් දාගමු ඈ. අපි ලියමු රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා 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 වසරක් පාසා නැවත නැවත දැරිය යුතු වියදම් රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දැරිය යුතු වියදම් රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයේ දැරිය යුතු වියදම් රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයේ දැරිය යුතු වියදම් ළමයි එතන චුට්ටි පොඩි වචනයක් ඇඩ් කරගන්න මට ඒක කියන්න අමතකුණා මෙහෙම එන්න ඕනේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වසරක් පාසා කියන වචනේ දාගන්න රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට වසරක් පාසා නැවත නැවත දැරිය යුතු වියදම් වසරක් පාසා නැවත නැවත දැරිය යුතු වියදම් මෙලෙස හඳුන්වයි ආයිත් මම කියන්නම් ආකාශ නෝට් එක හරියට හදාගන්න රජය විසින් රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වසරක් පාසා නැවත නැවත දැරිය යුතු වියදම් භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් වේ. ආයත් බලන්න රජය විසින් රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වසරක් පාසා නැවත නැවත දැරිය යුතු වියදම් භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් වේ. උදාහරණ මොනවදල්මයි හැම රජයේ වියදමක් ඕකට අදාළයි. හැම රජයේ සේවක මොනවද? අධ්‍යාපනයේ පවත්වාගෙන දරන වියදම්, සෞඛ්‍ය සඳහා දරන වියදම්, ඔය රාජ්‍ය පරිපාලන සේවා තියෙන්නේ මොනවද? රාජ්‍ය පරිපාලන සේවා ඔය ඒජ් ඔෆිස් වල පස්සේ ඔය දිස්ත්‍රික් මහලේකම් කාර්යාල පළාත් සභා ප්‍රාදේශීය සභා වගේ ඒවා ඔය ඔක්කොම එතෙන් ගන්න පුළුවන්. හරිද? හැබැයි එකක් ගන්න බෑ. සංග්‍රාම ගන්න බෑ මෙන්න මේකට සංග්‍රාම වලට එකක් වෙනම තියෙන නිසා. හරිද? ඒ නිසා ඔයාලගේ මම බලාපොරොත්තු වෙන්නේ නිර්වචනය සහ අනිවාර්යෙන් උදාහරණ ඕනේ. ඕක ඇහුවොත් ලොවෙත් උදාහරණයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් ඔන්න වර්තන වියදම් වල කොටස් දෙකෙන් පළවෙනි කොටස හරි භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් හරි. අපි යනවා ඊළඟ එකට රජයේ සංග්‍රාම. මටත් වඩා රජයේ සංග්‍රාම ඔයා දන්නවලමයි. මොකද රජයේ සංග්‍රාම කියන්නේ? රජයේ විසින් කරන මොන පාර්ශවීය ගෙවීමද? ඒක පාර්ශවීයයි. දැන් ඔයාලට තමයි අහන්නකො ඔයාලගේ අම්මට හරි අප්පච්චිට හරි සමුද්දේ තියෙනවා. හරිද? මොකද ලංකාවේ මිනිස්සුන්ගේ 122කට සමුද්දේ තියෙනවා. කියන්නේ ලංකාවේ මිනිස්සු 100ක් ගත්තොත් 22කට සමුද්දේ තියෙනවා. 2024 අවසාන වෙනකොට. හරිද? ඒ 22 වත් ඉන්නවා කියලා හිතන්නකො. ඔයාලගේ අම්මට සමුද්දේ දෙනවා. අම්මට හෝ අප්පච්චිට සමුද්දේ දෙනවා. එතකොට රජය විසින් හැමදාම රුපියල් 5000ක් ඔයාලට දුන්නා කියලා අම්මයි අප්පච්චි රජයට මොකුත් දෙනවද? වැඩ කරන්නේ නැහනේ. අන්න එහෙනම් රජය ඔයාලට ගාණක් දෙනවා. බෑ අපි මොනවද දෙනවද රජයට? අපි මුකුත් දෙන්නේ නැහැ. අපිට දෙයක් ලැබෙනවා. අපි දෙනවද? නැහැ. අන්න ඒකයි උතන ඒක පාර්ශවී ලැබීම කියන්නේ. ඒ වගේ නෙමෙයි. ඔයාලගේ අප්පච්චි ආදියගෙන අප්පච්චි වැඩ කළා සේවයක් රජයට දෙනවා. රජයට ප්‍රතිලාභයක් දෙනවා. රජයේ වෙනුවෙන් පඩියක් ගෙවනවා. අන්න ඒ නිසා තමයි සංක්‍රාම මෙන්න මේ බාණ්ඩ හාස්‍ය මත වර්තන වියදම් වලට ගත්තේ නැත්තේ. මොකද අප්පච්චි ශ්‍රමය දුන්නා අප්පච්චිට පඩියක් දුන්නා. ඔයත් දුන්නා අප්පච්චිත් දුන්නා. කියන්නේ අප්පච්චිත් රජයට දෙයක් දුන්නා රජත් අප්පච්චිට පඩියක් දුන්නා. ඒතකොට දෙන්නම දෙයක් දීලා තියෙනවා. ඒව උලක් නැහැ. ඒවා ද්විපාර්ශ්වීය ලැබීම්. හැබැයි මේ
සංක්‍රාම කියන්නේ ඒක පාර්ශවීය ලැබීම්. කියන්නේ රජය විසින් අපිට ගාණක් දෙනවා. අපි මොනවද රජයට දෙන්නේ? අපි මුකුත් රජයට දෙන්නේ නැහැ. අර කොරෝනා දවස්වල ළමයි බඩු මල්ලක් එක රුපියල් 5000ක් බෙදුවේ. අන්න ඒවා තමයි හොඳම උදාහරණ. රුපියල් 5000ක් අපිට දුන්නා කියලා කොරෝනා කාලේ අපි රජයට මුකුත් දෙන්න ගියාද? නැහැ. අපිට ලැබුණා. අපි මුකුත් දුන්නේ නැහැ. ඒක පාර්ශවීය ලැබීම්. ඔයාට තමයි සංක්‍රාම කියලා කියන්නේ ගොඩක් කටට පැටලෙනවා ඇති සහනාධාරයි සංක්‍රාමයි. ළමයි සහනාධාර කියන්නේ සංක්‍රාම ඇතුලේ තියෙන දෙයක් ඈ. ඔය දෙකක් කියන්නේ සංක්‍රාම කියන්නේ සහනාධාර කියන්නේ සංක්‍රාම ඇතුලේ තියෙන දෙයක් ඈ. ඒතකොට ලොකුම දේ තමයි සංක්‍රාම. සංක්‍රාම ඇතුලේ තියෙන පොඩි දෙයක් විතරයි සහනාධාර. අර පෝරසහනාධාරය වගේ දෙන්නේ. ඕවා සංක්‍රාම ඇතුලේ තියෙන දෙයක්. ලොකුම නම තමයි ප්‍රධාන නම තමයි සංක්‍රාම කියන්නේ. මොනවද ඔයාලට සංක්‍රාම? ඔය සමුද්දි දීමනා, අස්වැසුම, විශ්‍රාම වැටුප් එහෙම ලොකුම සංක්‍රාම ලංකාවේ තියෙන. හරි. නම් ඔන්න සංක්‍රාම ඒක පාර්ශවීය ලැබීම්. අපි සංක්‍රාම ගැන අදහසක් දාගෙන ඉස්සරහට යතොත්ද පිටුවම 37 මන් තියෙන නෝට් එක. ළමයි නෝට් එක නම් බලන්නේ නැහැ. ඔයාගේ නෝට් එකක් ඔයා බලන්න ඔයාගේ යාළුවෙක්වත් හම්බෙන්නේ නැහැ ෂුවර් ආයේ. මම එන ආඩම්බරෙන් කියන්නේ මොකද ඔය නෝට් එක හින්නම පිළිවෙලට හදලා තියෙන්නේ. හරිද? හරි අපි ලියමු. රජයේ සංක්‍රාම පිටුවම 37 මොකද රජයේ සංක්‍රාම කියන්නේ? රජය විසින් සිදු කරන මොකද වචනේ? ඒක පාර්ශවීය ලැබීම්. කාටද ලැබෙන්නේ? අපිට. ගෙවන්නේ රජය. නම් අපිට ඒක පාර්ශවීය ලැබීමක්. රජයට ඒක පාර්ශවීය ගෙවීමක්. රජයන ගෙවන්නේ. එහෙනම් රජය විසින් සිදු කරන ඒක පාර්ශවීය ගෙවීම මොනවද දුන්නනේ අපි? රජයේ සංක්‍රාම ලෙස හඳුන්වනවා. ඕවත් මොකක්ද? ඕවත් වර්තන වියදමක්. වර්තන වියදමක් නම් මොකද්ද තේරුම? වසරක් පාසා නැවත නැවත ගෙවන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් සංක්‍රාමත් වසරක් පාසා නැවත නැවත ගෙවන්න ඕන නේද? මිනිස්සුන්ට ජනවාරි මාසේ සමුද්දේ හම්බුණත් පෙබරවාරි මාසෙත් හම්බෙන්න ඕනේ. හැබැයි ළමයි කරුමෙට මහ පොළොව හම්බෙන්නේ නැහැ. කැම්පස් ආවට පස්සේ වාට දැන් මට මහ පොළොව තියෙනවා. මට ලැබුණේ ළමයි මහ පොළොව ජූනි මාසේ. ජූනි හම්බුනේ අර 7500 කරාට පස්සේ ජූලිත් නැහැ, අගෝස්තුත් නැහැ, සැප්තැම්බරුත් නැහැ, ඔක්තෝබරුත් නැහැ. ඔක්තෝබර් නැහැ කියන්නේ මහ පොළොව සාමාන්‍යයෙන් දාන්න ළමයි මාසයක පළවෙනිදා හෝ දෙවෙනිදා දාන්නේ. ඒ දැම්මේ නැත්තම් ඒ මාසේ නැහැ. ලොවෙත් නැහැ. ඒ කියන්නේ ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාස 4ක් එක දිගට නැහැ. ඒව තමයි ඈ. අනිවාර්යයෙන්ම ඔයා කැම්පස් වලට පස්සේ මහ පොළොව හම්බෙනවනේ. හම්බුනාට පස්සේ ආයේ හැම මාසෙම හම්බෙන්නේ නැහැ එක දිගට. ඔය මාස ටිකේම එකතු වෙලා ඊළඟ මාසෙට යනකොට දැන් මගේ මාස 4ෙම එකතු වෙලා නොවැම්බර් මාසේ හම්බෙනවා. ආයේ මාස 5ක්වත් නැහැ. ඔක්කොම දෙහිම හම්බෙන්නේ. හරිද? ඒ නිසා ඕවා වසරක් පාසා මාසයක් පාසා දරන්න ඕනට රජය එහෙම දරන්නේ නැහැ. මොකද ළමයි මහ පොළොව කියන්නේ මම කියන්නේ මගේ මතෙන් කිව්වොත් එහෙම මහ පොළොව අනිවාර්යෙන් ළමයින්ට දෙන්න ඕනේ හේතුව මම ඇතුලේ ඉන්න නිසා දන්නවා. ගොඩක් ළමයින්ට දවල්ට කන්නවත් සල්ලි නැහැ. ඒක ඔයාලට ආවට පස්සේ තේරෙයි. මොකද දැන් ඔයාලා තම ඔයාලා ගෙවල් පැත්තේ ඉන්න දැන් තනකො නුවර ළමයි නම් පේරාදෙණිය කැම්පස් එක ගෙදර ඉඳන් යන දුරනේ. ඊපස්සේ ගාල්ල මාතල ළමයිට නම් හේ කැම්පස්. කොළඹ ළමයිට නම් කැලණිය කොළඹ චපුර ගෙදර ඉඳන් යන දුරනේ. හැබැයි බෝඩ් වල ඉන්නවනේ ළමයි. දැන් නුවර ළමයි ගිහලා ඉන්නවා මෙහෙ. රුහුණේ වගේ. නැත්තම් ජාපනේ වගේ. ගෙදර එන්න බෑනේ. ඒකට අනිවාර්යෙන්ම සල්ලි ගෙන්න ගන්න වෙන ගෙදරින් කන්න. දැන් ළමයි කොහොමවත් කැම්පස් යන ළමයින්ට මාසෙකට 20ක්වත් වේදම් යනවා ඉතින් ආයෙ. කියන්නේ බෝඩින් ගාස්තු දෙන්න ඕනේ. වේල් තුනක් කන්න ඕනේ සතියකට. ඊපස්සේ ගමන් බීතක් ඕවත් එක අනිවාර්යෙන් 20ට අඩුම 20 ඉතින් යනවා. ඒතකොට ගෙදරින්ම හැමදේම ඉල්ල ගන්න බැරි නිසා ගොඩක් ළමයි පාර්ට් ටයිම් උත් කරනවා ඉතින්. ඒ ඇස්සේ මහ පොළොව 7500 කියන්නේ කැම්පස් ළමයිට ආයෙ නිකන් මාර අස්සසිල්ලක්. ඒක හම්බෙන්නේ නැහැ කියන්න ආයෙ නිකන් හරියට ඒක හෙන කියත වාචකයක්. මම ඇස් දෙකින්ම දැකලා තියෙනවා. දලමයි කැම්පස් එකේ දැන් ඔයාලා දන්න ළමයි දන්නේ නැති 75යි බත් එක. කියන්නේ කැම්පස් එක ඇතුලේ 75යි 75ට ඉතින් බත් එක අය වැඩක් ඒ කතා කරලා වැඩක් නෑ ළමයි බත් හැදි දෙක දැන් ඔයාලා හොදන්න නැති ඔයාලා හොදට කනවා නේ ඔයාලා කන මහත් කන එක ඇත්ත ඒත් තරහට දන්නකෝ දැන් ඔයාලගේ අම්මට කියන්නකෝ බත් හැදි දෙකක් බෙදලා දෙන්න කියලා තියෙන පොඩ්ඩ අන්න ඕක තමයි ඔය 75යි බත් එකේ තියෙන්නේ බත් හැදි දෙකට වඩා වැඩි නෑ බත් හැදි දෙකයි හැමදාම තියෙන අපේ කැම්පස් පෙරදිනේ නම් මොනවද මේ බණ්ඩක්කයි ඊට පස්සේ පරිප්පු තියෙනවා ආයේ සෝයා තියලා ආයාලා ගෙදර උයන සෝයා නෙමෙයි අය වතුරෙන් තම්බලා වගේ ඔක්කොම තමයි ඉතින් 70 බත් එක්කට 70 බත් එකක් කොච්චරයි හරිද අය බඩගින්නක් අර නිකන් අර පිටිකුලි කිරිනා වගේ තමයි මෙලෝ රහක් නැහැ ඉතින් ඔහොම තමයි තියන්නේ එතකොට ඒක කන්නවත් ගොඩක් ළමයින්ට සල්ලි නැති වෙනවා හරියට මහ පොළ දැම්මේ නැත්තම් ඔයාලට හිතේ අපෝ 7500ක් ඕක ලොකු දෙයක්ද රුපියල් 75ක් නැත්නම් ඔච්චර කියලා හිතෙයි ඇවිල්ලා බලන්නකො ෆස්ට් ටයිම් එකේ ඉන්නකො ඒතර ඔයාලටම තේරෙයි ඔය රුපියල් 75 කියන්නේ නිකන් රුපියල් 1000ක් වගේ ඇතුළට ආවට පස්සේ ඇයි ළමයි
ගොඩක් කට්ටිය ගෙවල් වලින් ඉල්ලන්නේ වෙබ් එකේ මම දැනුවත්ම ගොඩක් කට්ටිය බෝටින් වලට කුලි දෙන්න තියෙනවා ළමයි කෙල්ලෝ පවා ගෙදරින් ඉල්ලන්නේ හිතෙන්නේ නැහැ වලට ඒ දවස්වල බලන්න බෑ කැම්පස් එකට ආවට පස්සේ ආයේ පාර්ට් ටයිම් කර සල්ලි හොයා ගන්නවා ඒක ලොකු බලපෑමක් මේ මහපොළ හම්බෙන්නේ නැති එක මතක තියාගන්න මහපොළ කවුද හඳුන්වලා දුන්නේ ආණ්ඩුවේ වල දඩ වෙති මහපොළ කියන එක පොඩ්ඩක් බලන්න ආකාශ ඊට බලන්නම් ඈ මහපොළ කියන එක කෙටි කරලා තියෙන්නේ කියන්නේ මේ ඒකේ දිග නම තමයි ලලිත් ඇතුළත් මුදලී ඒකේ දිග නම තමයි ලලිත් ඇතුළත් මුදලී ශිෂ්‍යෝත්තර මුදල ලලිත් ඇතුළත් මුදලී කියන්නේ කවුද? ඔයාලට නම් දන්නේ නැතුව ඇති. ඔයාලගේ අම්මා අප්පච්චි නම් අනිවාර්යෙන් දන්නවා. ඔය ඉස්සෙල්ලාම තිබ්බනේ මහවැලි ව්‍යාපෘති කියලාම තිබ්බේ. හරිද? ඔය මහවැලි ඒ කලාපයේ සී කලාපය කියලා අහලා ඇති. භූගෝල විද්‍යාවට ඉස්සර ඉගෙන ගත්තනේ. අන්න ඒ මහවැලි යෝජනා ක්‍රමය ඔය වික්ටෝරියා ඩෑම් එකේම හැදුවේ. මේ මහවැලි යෝජනා ක්‍රමයේ ආරම්භක නිර්මාතෘවරයෙක් තමයි ලලිත ඇතුළත් මුදල කියන්නේ. ඔය අම්මලා ඉපදලා තියෙන කොහොමද දැන් අපේ අම්මන වලගේ අම්මලා සමකාලීන වගේනේ සාමාන්‍යයෙන් ඔය 1970 65 85 අතරේ කොහොමත් ඔයාලගේ අපේ අම්මලා ඉපදලා තියෙන්නේ. ඒ කාලේ තමයි ලලිත ඇතුළත් මුදල කියන අමාත්‍යවරයා හිටියේ. එයා තමයි ලංකාව හිටපු ආරක්ෂක අමාත්‍යවරයා. ඔයාලා බලන්න. එයා තමයි මහ පොළොව මුදල අන්වල දීලා තියෙන කැම්පස් ළමයට. මුල්ම කාලේ හම්බුනේ රුපියල් 150යි. 150 හම්බුනේ 1900 ගණන් වල ඈ. ඊට පස්සේ ඔක මට මතක දවස්වල 2010 වගේ කාලේ ඔක 750ක් වුණා. ඊට පස්සේ 1000ක් වුණා. ඊට පස්සේ 2500ක් තිබ්බේ. ඊට පස්සේ මම යන කාලේ මමගේ 22 නේ. 22 5000ක් තිබ්බා. දැන් මේ 25 අප්‍රේල් මාසෙන් පස්සේ 7500 වුණා. මම දන්නේ නැහැ ඉස්සරහට කොහොම වෙයිද කියලා. බැලම 7500ක් කියලා නම් කැම්පස් ළමයට මදි ඉති. මද කියන්නේ ඉතින් ගෙදරින් මුකුත් නොඉල්ලා නම් මදි. බෑ ඉල්ලවොත් කීමක් ගහ ගන්න පුළුවන්. හරි. එතකොට මේ මහ පොළ වගේ දේවල්ත් අපි ගන්න කොහොමද? මෙන්න මේ සංක්‍රාම ගොඩට. හරි. ඔන්න සංක්‍රාම. මොකද නිර්වචනය? රජයේ විසින් වසරක් පාසා නැවත දැරිය යුතු මොන පාර්ශවීයද? ඒක පාර්ශවීය ගෙවීම සංක්‍රාම වේ. මෙහෙම කළත් ඔයාලට අමතක වෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒ නිසා අමතක වෙන්න දෙන්න එපා ඈ. මගෙත් එක්ක ආයෙ කියමු. රජය විසින් වසරක් පාසා කියන එකෙන් මතක් වෙනවා මේක වර්තන වියදමක් කියලා. වසරක් පාසා නැවත දැරිය යුතු වියදම් ඒක පාර්ශවීය වියදම් සංක්‍රාම වේ. අපේ නිර්වචනය රජය විසින් වසරක් පාසා නිර්වචනය ලියන්න රජය විසින් වසරක් පාසා නැවත දැරිය යුතු වසරක් පාසා නැවත දැරිය යුතු ඒක පාර්ශවීය වියදම් නැත්නම් ඒක පාර්ශවීය ගෙවීම් රාජ්‍ය සංක්‍රාම වේ. ඒක පාර්ශවීය වියදම් රාජ්‍ය සංක්‍රාම වේ. වසරක් පාසා රජය විසින් නැවත දැරිය යුතු වියදම් ඒක පාර්ශවීය වියදම් වේ. හරි. ඔන්න කතන්දරේ. ළමයි මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න මේ ප්‍රශ්නෙට වලට උත්තර දෙන්න පුළුවන් අපි මම මේ වෙනකම් කරපු බාහිරතා සහ විශේෂයෙන් රාජ්‍ය මේක සම්මුර්ත ආර්ථිකයේ දැනුමේ. හරිද? මට කියන්න හොඳට හිතන්නේ ඒකට වඩා උත්තරේ එන්න ඕනේ. අනිවාර්යෙන් හොඳට හිතන්න බලන්න. ආයෙත් මම කියනවා. රජයේ සංක්‍රාම දෙන එක වැඩි කරනවා. රජයේ සංක්‍රාම දෙන එක වැඩි කරනවා කියන නමයි සංක්‍රාම දෙන නිෂ්පාදන කටයුත්තක් සඳහාද? නෑනේ. සංක්‍රාම කියන්නේ ඒක පාර්ශවීය ගෙවීමක්. රජයේ ඒක පාර්ශවීය ගෙවීම වැඩි කරා කියන්නේ නිෂ්පාදනයට බලපෑමක් වෙනවද? නෑනේ. නිෂ්පාදන කටයුත්තක් නෙමෙයි. රාජ්‍ය වියදම් වලින් ඒක පාර්ශවීය ගෙවීම වැඩි කරා කියන්නේ මට හොඳ මේක උත්තර දෙන්න පුළුවන් අනිවාර්යෙන් ආ සුපිරි මීටරයක් වැඩ කරලා තියෙනවා. හරිද? බැරි වෙලා තචේ ඒක පාර්ශවීය වියදමක් වෙන සංක්‍රාම වැඩි කරොත් එහෙම සමතුලිත නියම y ට මොකක් වෙයිද? y අඩු වෙයිද නැත්නම් y වැඩි වෙයිද? මට හිතලා කියන්න. ඔන්න ඉතින් ප්‍රශ්න ඕවා තමයි ඉතින් ඒ ළඟ මට්ටම. සංක්‍රාම දෙන එක සංක්‍රාම කියන්නේ ඒක පාර්ශවීය වියදම් තියෙන්නේ. හැමෝගෙම මට උත්තර දෙන්න මම වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ආසයි දැන්ම වැරදෙනවට. ලබන මාසේ වැරද්ද ගන්න නැතුව. කියන්නේ සංක්‍රාම දෙන එක වැඩි කරා කියන්නේ මේ සමතුලිත නියමවම ඉන්නේ y එයා අඩු වෙයිද එයා වැඩි වෙයිද? හරි. ඔසිපිනි මොකද කියන්නේ? චඩින් මොකද කියන්නේ? දීනා මොකද කියන්නේ? මට දෙන්න අදහසක්. මන්දාකිනි ආකාශ මොකද කියන්නේ? මම ආයෙත් කියන ප්‍රශ්නේ වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි බලමු. 2යි. හරි 3යි. උත්තර 3ක් තියෙනවා. අනිත් අය මොකද කියන්නේ? මම ප්‍රශ්නේ කියන්නම්. වර්තන වියදම් ASCII තියෙන මොකද්ද? සංක්‍රාම වැඩි කරොත් එහෙම අපේ සමතුලිත නියමම තියෙන්නේ y
අර ජාතිකා චක්‍රී ප්‍රවාසයටනේ පරිභෝජයට උඩින් හිටියේ. අන්න එයාට බලපෑමක් වෙනවද නැත්ද? වෙනවනම් අඩු වෙනවද වැඩි වෙනවද? මට එහෙම කියන්න බෑ. මොකද මම කියන්නේ? වැරදුනාට කමන්නේ මට උත්තරයක් ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් ඔයාලට මොකොත් කියන්නේ වැරදුනාට. ඔයාලට ඒක පාඩම් කරගන්න මම මේක බැලුවේ නෑනේ. මම මේක චුට්ටක් බලා ගන්න ඕනේ කියලා පණිවිඩය ඔයාලට යනවා විතරයි ඈ. මොකොත් ඔයාලට මට දෙන්න උත්තරය. ඔස්මිනි මොකෝ කියන්නේ? ආ? ජනිත මොකද කියන්නේ? මේකයි. මෙන්න මේ වර්තන වියදම් කොටස් දෙකයිනේ. එකක් රාජ්‍ය භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් අනිත් එක සංක්‍රාම. සංක්‍රාම කියලා මම මෙච්චර වෙලා කිව්වේ ඒක පාර්ශවී මොනවද? ලැබීම්. අපිට ඒක පාර්ශවී ලැබීමක්, රජයට ඒක පාර්ශවී ගෙවීමක්. ඒ ඒක පාර්ශවී ගෙවීම නිසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් වෙනවද? නැහැ. රජය අපිට අස්සසුබ දුන්නා කියලා අපි මුකුත් රජයට හදලා දෙන්නේ නැහැ ළමයි. එහෙනම් මේ වර්තන සංක්‍රාම නිසා මොනව වෙන්නේ නැද්ද? නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. අන්නේ නිෂ්පාදනයක් වෙන්නේ නැති වර්තන සංක්‍රාම රජයේ සංක්‍රාම රජයේ වැඩි කරොත් මහ පොළ වැඩි කරොත් ආශ්‍රිතතුන් වැඩි කරොත් එහෙම මේ රටේ ජාතික නිමවම තියෙන්නේ ඒකට බලපෑමක් වෙනවද නැද්ද? වෙනවා නම් මේක අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද? උක සරල අදහසක් ඈ. මට දෙන්න උත්තරයක් මම කැමති වට වරදිනවා නම් වැදුනොත් ඔයා ඉගෙන ගන්නවා මම මේක බැලුවේ නෑනේ ටක් කරලා බලන්න ඕනේ කියලා. මට දෙන්න උත්තරයක් විනාඩියක් දෙන්නම් මම. මොකද කියන්නේ? නිකේෂ් උත්තර දෙකක් තියෙනවනේ බලමු. මොකද කියන්නේ ළමයි? ඔයාලට මේක කියන්න ලොකු දැනුමක් ඕනේ ඈ. ලොකු දැනුමක් ඕනේ කියලා කියන සංවෘත ආර්ථිකයේ ජාතික ගිණුම් වල ඊට පස්සේ බාහිරතාවල ඕවා තමයි ප්‍රශ්නේ. හරි. හඩු වෙන්නෙත් නෑ. ජනිත් මොකද කියන්නේ? ඔස්මිනි මොකෝ කියන්නේ මට හරියන්න හරියට දෙන්න උත්තරයක් දෙන්න. මම ආසයි ඔයාගේ උත්තරේ වැරදිනවා නම් ඇත්තටම මම ආසයි ප්‍රාර්ථනා කරන්න වරදින්න කියලා. ඇයි දන්නව මම ප්‍රාර්ථනා කරන්නේ වරදින්න කියලා? ඒතර ඔයාලක බලන නිසා වෙන හේතුවක් නිසා නෙමෙයි. හරි. ඕම් බලන්න වෙන දෙයක්. මට ඔස්මිනි කියන්නේ ඉක්මනට ඔයා විතරයි කියන්නේ ඉන්නේ. මම වැරදුනාට කමන්නේ මම ඇත්තටම ආසයි වරදිනවා නම්. වරදුනොත් එමේ හැමෝටම වැරදුනොත් ටක් ගාලා වල බලයි. බලහැමක් නෑ. මම ඔයාලට කියනවා ඔයාගේ උත්තරේ අනිවාර්යෙන්ම වැරදි. ඇයි මම වැරදි කියන්නේ ළමයි? අනිවාර්යෙන් රාජ්‍ය සංක්‍රාම වැඩි කරොත් එහෙම නිමැවුම අඩු වෙනවා. නිමැවුම අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ කියලා හොන්දට බලා ගන්න. දැන් වැරදුනානේ හැමෝගෙම. එක්කෙනෙක් දෙනගෙන හරි ගියේ. වැරදිත් ළමයි බලා ගන්න. හරි ගිය පුළමයි බලන්න මම මෙහෙමද හිතුවේ කියලා. රජයට වීදම් කරන්න තියෙන සල්ලි සීමිතයි ළමයි. හිකකම කියන එක හැම එක්කෙනාටම බලපානවා. ඒකට ඔයාලා එකගයිනේ. පොතේ මුල් පාඩමේ. එතකොට රජයට තියෙන සීමිත වියදමෙන් මම මෙහෙම කියද්දී උත්තරයවත් දාන්නේ සීමිත වියදමෙන් රජය සංක්‍රාම වලට වැඩියෙන් වීදම් කරා කියන්නේ මේ රාජ්‍ය පරිභෝජනයට තියෙන සල්ලි අඩු වෙනව නේද? ඔයාලට ඕක හිතුණාද? ඇයි? රජයට තමයි සල්ලි මේ අසීමිතව ගස් වලින් ගන්න නැහැනේ. තියෙන සල්ලි ටික මිනිස්සුන්ට නිකන් දුන්නා කියන්නේ. භාණ්ඩ හා සේවා වලට නැත්නම් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න තියෙන වියදම් අඩු වෙනවා. G කියන්නේ කවුද ළමයි? G කියන්නේ කවුද? දැන් කල්පනා කරන්න එපා G කියන්නේ කවුද කියලා. G කියන්නේ කවුද? විදීමක් ඈ. අමතක නම් ඉක්මනට බලන්න. G තිබ්බනේ මම අජය සමාන අයිතන G කියලා තිබ්බේ. G කියන්නේ විදීමක්. සංක්‍රාම වේදම් මොන වුණා කියන්නේද? වැඩි වුණා කියන්නේ තියෙන සල්ලි වලින් රජයේ සංක්‍රාම දෙන මිනිස්සුන්ට නිකම් බෙදලා තියෙනවා. රාජ්‍ය වේදම් කරන්න තියෙන සල්ලි ටික අඩු වෙනවා. විදීම් අඩු වුණා කියන්නේ සමතුලිත නිමැවුම අඩු වෙනවා කියලා මම රතු පෑනෙන් දීලා තිය අමතක නම් බලන්න. දැක්කනේ ඔයාට ඒක හිතුන්නේ නැහැ කියලා මට විශ්වාසයි ළමයි. හිතුන්නේ නැත්තම් අවුල් ගන්න දෙයක් නැහැ. ඉක්මනට ක්ලාස් එක වෙලා බලන්න නෝට් එක. මේවා එඩේවා කියලා දැන දැනත් ඔයාට නොබලයි ඔයාට ඔයාට ලෝක ළමයි වැරදුන එක නෙමෙයි මට වැරදුන එක පට්ට සතුටුයි. මම ඇත්තටම සතුටු වෙනවා ඔයාට හරි කියන්නේ වැරදුනා නම්. ඇයි මම වැරදුනා නම් සතුටු වෙන්නේ? ඔයාවක බලනවා. මේ වැරදිලා කියලා දැන දැනත් ඔක නොබල ඉන්නවා කියන්නේ ආය ඒක එන කේද වචකයක් ඈ. අයත් කියන්නම් රජයට තියෙන සල්ලි වලින් රජය සංක්‍රාම දුන්නා කියන්නේ ඇත්තට ඉතින් ඔයාට රුපියල් 100ක් තියෙනවා නම් රුපියල් 100ම නිකන් දුන්නා කියන්නේ මම ඔයාට බඩු ගන්න තියෙන සල්ලි නැති වෙනවනේ. ඒ වගේ සරල කතාවක් ඈ. ඒතකොට රාජ්‍ය පරිභෝජන අඩු වුණා කියන්නේ G අඩු වෙනවා. ඔයාට මම කිව්වා G සහ නිමම අතර තියෙන අනුලෝම සම්බන්ධයක් කියලා. රාජ්‍ය පරිභෝජන අඩු වුණොත් එහෙම නිමම අඩු වෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මම ආයෙත් කියනවා මම බලාපොරොත්තු වෙන්නේ ඔයාට වරදී කියලා. එහෙම බලාපොරොත්තුනේ ඌව තමයි අනුමාන. ඇවිල්ලා නැහැ ජීවිතේට ඇවිල්ලා නැහැ ඌ ඈ. ඒ නිසා අනිවාර්යෙන් බලලා තියාගන්න. හෙට හරි. හරි ඔච්චරයි නම් තියෙන්නේ ඒක පාර්ශවීය ගෙවීම් සංක්‍රාම කියන්නේ. හරි. ඊට පස්සේ මේ සංක්‍රාම නැත්නම් ඒක
ප්‍රධාන කොටස් දෙකකට කඩනවා අපි. ඔයා දන්නවා කොටස් දෙක මොකක්ද කියලා අපි එදා කතා කරා. එකක් පොලී ගෙවීම, අනිත් එක වර්තන පැවරුම් සහ සහනාධාර. මොනවද පොලී ගෙවීම කියන්නේ? පොලී ගෙවීම කියන්නේ ඔන්න මුදල් සෙවීමට සම්බන්ධ වෙනවා. ඔන්න මේ පාඩම මුදල් සෙවීමට සම්බන්ධ වෙනවා. මතකයිනේ අධිබලති මුදල් හැදෙන chart එකේ. ඔය chart එක ගැන මම අපේ අම්මෝ කියපු තරම් ළමයි. මතකයි නේද මහ බැංකුව රජයට ණය දුන්නා. අන්න රජයේ මහ බැංකුවේ ණය අරන් තියෙනවා. කියන්නේ රජය රට ඇතුළේ තියෙන දේශීය ණය මූලාශ්‍ර වලින් ණය අරන් තියෙනවා. ඔන්න චරිතයක් හොයුවා. ඊට පස්සේ රජයේ විදේශිනුත් ණය ගන්නවන ළමයි. කියන්නේ රජය ලංකාවේ තියෙන බැංකුව වලිනුත් ණය ගන්නවා. පිටරට බැංකුව වලිනුත් ණය ගන්නවා. හරිද? 2024 අවුරුද්ද වෙනකොට ලංකාව මුළු ණය රුපියල් බිලියන 56ක් කරන් තිබ්බා. රුපියල් බිලියන 56ක් කියන්නේ ඔයාලට කොච්චර පොඩි ගාණක්ද කියලා මම පොඩි අදහසක් දෙන්නද? කොච්චර පොඩි ගාණක්ද? ඔයා දැක්කද මේ දවස්වල නෙමෙයි දැන් ටික කාලයකට කලින් ඔය ගියා ඇමරිකාවේ ළමයි B2 කියලා ප්‍රහාරක යානාවක්. අර මෙන්න මේ වගේ හැඩේ තිබ්බේ. මෙන්න මේ වගේ හැඩේ තිබ්බ යානාවක්. ඔයා දකින්න ඇති. හරිද? B2 කියලා. ඕකක වටිනාකමත් ළමයි රුපියල් බිලියන 19ක් ඈ. රුපියල් බිලියන 19ක් වල බලන්න. ඒතර මේ යානයක් කියන්නේ බෝක ගන්නේ බෝම්බ හෙලන්න රුපියල් බිලියන 19ක් කියන මේ යාන එකක් මේ වගේ යානා තුනක් තිබ්බන ලංකාවේ සම්පූර්ණ ණයම ගෙවන්න පුළුවන්. ඒ නිසා රුපියල් බිලියන 59ක් කියන්නේ පොඩි ගාණක් ඈ. පොඩි ගාණක් කියන්නේ මේ මට නෙවෙයි මේ වගේ දේවල් ටික සංසන්දනය කරලා බලද්දි. ඒ නිසා ඔක තමයි දත්තේ. හරි. එතකොට රජය අනිවාර්යෙන් ණය ගන්නවා කියන්නේ දේශීය ණය ගත්තත් විදේශ ණය ගත්තත් පොලී ගෙවන්න ඕන නේද? එහෙනම් රජයේ පොලී ගෙවනවා කියන්නේ ළමයි මොකද්ද වෙන්නේ? පොලී ගෙවනවා කියන්නේ දැන් හිතන්න මෙහෙම ඔයා මගෙන් ණයක් ගත්තා. හරිද? මගේ රුපියල් 2000ක ණයක් මට දාන්න සල්ලි නෑ මට පොඩ්ඩක් දෙන්න ගෙදරට කියන්න එපා කියලා මගෙන් ගත්තා හොරෙන්. ඔයා මගෙන් හොරෙන් ණය ගත්තත් ළමයි ඔයා මට අනිවාර්යෙන් පොලියක් දෙන්න ඕන නේද? ණය මේකෙන් අදහස් කරන්නේ ගත්ත ණය ආපසු ගෙවීම නෙමෙයි. පොලිය විතරයි ඈ. පොලිය ගෙවන්න ඔය 100ට ගාණක්. ඒ පොලිය විතරයි. ඔයා මට පොලිය ගෙවුවා කියලා ළමයි මං වාට මොකක් හරි භාණ්ඩයක් දෙනවද? නෑනේ. ඔයා මට පොලිය ගෙව කරන්නේ ඔයා ගාව තියෙන සල්ලි ටික මට දෙන එක විතරයි නේද? තේරුණාද? කියන්නේ මේවා ඒක පාර්ශවීය ගෙවීම නේද ළමයි? පොලිය ගෙවුව කියලා නිෂ්පාදන කටයුත්තක් වෙනවද? නෑනේ. රජයේ පොලියක් ඉන්දියාවට ගෙවුවා කියලා ඉන්දියාවෙන් ලංකාවට මොකුත් දෙන්නේ නෑ. පොලිය ගෙවීම කියන්නේ එතකොට ඒක පාර්ශවීය ගෙවීමක් විතරයි. ලංකාවේ ආණ්ඩුව මෙච්චර ණය අරන් තියෙනවා ළමයි. ලංකාවේ පොලිය ගෙවීම කොහොමද? 2022 2023 2024 25ත් එහෙමයි ආණ්ඩුවේ වර්තන වියදම් වල වැඩිපුරම තියෙන්නේ පොලී ගෙවීම. ඒක පාඩම් කරගන්න ඕන தත්ත්වයක්. මම අගේ දෙන්නම් ඔයාලට දත්ත ටිකත් එක්ක දැම්ම මතක තියාගන්න. විශේෂයෙන් 2023 අවුරුද්දේ 25 අවුරුද්ද නම් ඔක පොඩ්ඩක් වෙනස් ඇති අපිට 25 අවුරුද්දත් වැඩක් නැහැනේ. පුරාණ 2023 අවුරුද්දේ 23 අවුරුද්දේ ලංකාවේ ආණ්ඩුවේ විශාලම වියදම තමයි වර්තන වියදමක් වෙච්ච පොලී ගෙවීම. පොලී ගෙවීම වැඩි වුණා කියන්නේ සංක්‍රාම වැඩි වෙනවා. සංක්‍රාම වැඩි වුණා කියන්නේ මොකද වෙන්නේ? G අඩු වෙලා නිමම අඩු වෙනවා. අනේ ලංකාවේ දලදේශ නිෂ්පාදනයේ ඍණාගයක් ගන්න හේතුව ඕවා තමයි ළමයි හේතුව. අර නිකන් මුදල් සැපියුම් වැඩි වුණා අය නිමම අඩු වුණා. ඒ වගේ ගොන්තරක ගේන්න එපා. මොකද දන්නවද? ඕවා මේ සිගිති උත්තර ළමයි. ආයි මම එහෙම බලෙන්ම කියනවා. ඒ මුදල් සැපියුම නිසා නිෂ්පාදනය අඩු වෙන එක මම ඉකෝන් නොදන්න එකත් ඕක කියනවා. ඒ ඉකෝන් දන්න ඔයා ඒ වගේ සිගිති උත්තර ගේන්න එපා. උන්න ළමයි ප්‍රායෝගික පට්ට ගැඹුරු උත්තර ඇයි? රජයේ ණය පොලේ ගෙවි මත ඉතින් ඔයා දන්නවනේ ඔය 2022 2023 අවුරුද්ද ගැන තෙල් පොලින් තිබ්බ ඊට පස්සේ ඔය රටේ මිනිස්සුන්ට රට කන්න ටිකක්වත් තිබ්බේ නැති එන දුක්ඛිත අවුරුද්දක් නම් 22 23 කියන්නේ. හරිද? විශේෂයෙන් 23 අවුරුද්දේ රජයේ වියදම් වල වැඩිපුරම තිබ්බේ ණය පොලිය. මම වට අගේ දෙන්නම් ඉස්සරහට ණය පොලිය වැඩි කියන්නේ මොකක්ද ඒකේ තේරුම? සංක්‍රාම වියදම් වැඩි වෙනවා. සංක්‍රාම වියදම් වැඩි වුණා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා රජයේ භාණ්ඩ හා සේවා වියදම් අඩු වුණා. මට මතකද රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නවත් ලංකාවට සල්ලි තිබ්බේ නැහැ 23 අවුරුද්දේ. සහ ලංකාවට නිල වශයෙන් බංකොලොත් කියලා ආණ්ඩුවම පිළිගත්තේ 23 අවුරුද්දේ. මතක වෙන්න දෙන්න එපා ඈ. ලංකාව නිල වශයෙන් බංකොලොත් කියලා ජාත්‍යන්තරේ පවා IMF එක පවා කිව්වේ 23 අවුරුද්දේ. බංකොලොත් වෙන්නේ ඇයි? ණය පොලි වැඩි වෙනත් එක හේතුවක්. ණය පොලි වැඩි වුණා රාජ්‍ය සංක්‍රාමක දුනේ. ඒවත් වැඩි වුණා රාජ්‍ය පරිභෝජන අඩු වුණා. ඉතින් 2023 අවුරුද්ද දලදේශ නිෂ්පාදන ඍණාගයක් ගියා. ඔය සරල උත්තර ඈ. ඒ නිසා හොඳට මතක තියාගන්න. අර මුදල් සැපියුම වැඩි වුණොත් ඒ කතන්දර මත තමයි අපෙන්න එපා ඈ. මේවත් පාඩම් කරගන්න. හරි. එහෙනම් නිගමනය තමයි නිගමනය මේක ප්‍රායෝගික තත්ත්වයක්. 2023 අවුරුද්දේ
ලංකාවේ දළදේශ නිෂ්පාදනය අඩු වෙන්න බලපාපු ලොකුම හේතුවක් නෙමෙයි ලොකුම හේතුව තමයි ලංකාවේ ආණ්ඩුවේ ණය පොලී වැඩි 2023 අවුරුද්දේ. ආයෙත් කියනවා මං ඉස්සරහට ගේ දෙන්නම් ඔයාලට. හරි කොහොමද බලලා තියාගන්න. නම් අනිවාර්යෙන් ණය පොලී වැඩි වෙනවා කියන ළමයි මොකක් වෙනවද? රාජ්‍යයට රාජ්‍ය පරිභෝජනයට තියෙන සල්ලි G අඩු වෙනවා. ඔයාලට G අඩු වුණොත් එimhe නිබඳ වෙනවා කියන ක්‍රම දෙකක් තියෙනවා. G අඩු වුණොත් එimhe ජාතික ගිණුම් කරණයෙන් නම් දළදේශීය වියදම අඩු වෙනවා නිෂ්පාදනය අඩු වෙනවා. සංවෘත ආර්ථිකයෙන් නම් G අඩු වුණොත් එහෙම විදීම් අඩු වෙලා නිමවුම අඩු වෙනවා. ඔන්න ළමයි කතන්දරේ. පැහැදිලි නැත්නම් අනිවාර්යෙන් අහන්න ළමයි ඈ. මොකද ඔයාලා තමයි දන්නේ මට මේක තේරුණාද නැද්ද කියලා. පැහැදිලි නැත්නම් අහන්න. හරි. එහෙනම් ඔන්න පොලි වියදම් කතන්දරේ. මොකක්ද එන පොලි වියදමක් කියන්නේ? රජය විසින් මොන ණය වලටද? දේශීය හා විදේශ දෙකම මතක් කරන්න. දේශීය හා විදේශ ණය වලට කරන මොනවද? ඒකපාර්ශවීය ගෙවීමක් තමයි පොලි වියදම් කියන්නේ. පොලිය ගෙවුවා කියලා නිෂ්පාදනයක් වෙනවද? කවදාවත් වෙන්නේ නැහැ. රජය ගත්ත ණය වලට පොලිය ගෙව ඉන්න තියෙන්නේ. හරිද? පොලිය ගෙවුවා කියලා නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. නම් පොලි වියදම් වැඩි වුණා කියන්නේ සංක්‍රාම වැඩි වෙලා විදීම් අඩු වෙලා නැත්නම් රාජ්‍ය පරිභෝජනය අඩු වෙලා දළදේශ නිෂ්පාදනය නැත්නම් නිමවුම අඩු වෙනවා. ඔය වාක්‍ය අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඉන්න. හරි. එහෙනම් ඔන්න ඒක පාර්ශවීය වියදම් ඒවා සංක්‍රාම වන රාජ්‍ය සංක්‍රාම වලින් කොටස් දෙකක් තියෙනවා. රාජ්‍ය සංක්‍රාම එකක් පොලි ගෙවීම අනිත් එක පොලි ගෙවීම ඉවරයි. අපි දැන් යනවා දෙවෙනි එක වර්ණ පැවරුම් සහ සහනාධාර. තමයි ටියුටර් වල දාලා තියෙනවා. හයිලයිට් කරගෙන ආයි මල් බැයි නම් ඔයාව හරි උතනින් අදගෙන පාඩම් කරගන්න වටින නෝට් ඔය. හරි. එහෙනම් අපි යනවා දෙවෙනි සංක්‍රාම කොටස වර්තන පැවරුම් සහ සහනාධාර. ඔය වර්තන පැවරුම් සහ සහනාධාර කියන්නේ ළමයි. ඔය අපි දන්න ඔක්කොම ටික සමුද්දිද අස්වැසුමද විශ්‍රාම බැටුද ඔය ඔක්කොම මගුල් දාන්නේ ඔය වර්තන සංක්‍රාම වලට. හරිද? ඒ නිසා ඔයාලට දැන් ළමයි ලියන්න පුළුවන් උදාහරණ පැලෙන්න ආය. ලියමු අපි උදාහරණ ටික. පිටුවක 38 ලියන්න වර්තන සංක්‍රාම වලට ඔයා දන්න හැම උදාහරණයක්ම ලියන්න. මන්දාකින පිටුවංග 38 කියලා තමයි හැම උදාහරණයක්ම ලියන්නේ. වර්ධන සංක්‍රාම වලට ඔයාලා ගන්න පොලි වියදම් හැර අනිත් හැම එකක්ම ඔය සමුද්දී අස්වැසුම රණවිරු දීමනා මහ පොළ ඊට පස්සේ ඔය විශ්‍රාම වැටු ඔය හැම එකක්ම ගන්නේ මේ වර්තන පැවරුම් හා සහනාධාර වලට. කියන්නේ නිර්වචනය තමයි පොඩ්ඩක් ඉන්න බලන්න. මට ප්‍රශ්නේ බලන්න කලින් කියන්න පුළුවන් ආකාශ වහන්න හොඳ ප්‍රශ්නයක් කියලා. බලමු. ණය පොලි වැඩි වුණ හින්දා ලංකාවේ තිබ්බ ප්‍රාක්තර සම්පත් වෙන රටවල් වලට අලෙවි කරන්නේ. එතකොටත් එහෙම අලෙවි කිරීම නෑ. ආකාශ කතා කරනවා. ඔයා ගොඩනගපු තරකේ හරි ඕක තියන්නේ ආකාශ තව විනාඩි 20කින් විතර මම ඔයාලට කියලා දෙන්නම් ඈ මේක ඉවර වෙලා 20ක් යන්නේ නෑ. හරිද? ඒ නිසා බලාපොරොත්තු වෙන්න ඉන්න. හරි අපි ලියමු දැන්. පිටුවක 38 වදන් හැම වර්තන වියදමක්ම ලියන්න. රූල් තියෙනවා ගොඩක්. මොනවද ලියන්න ඕනේ? විශ්‍රාම වැටුප්ද රණවිරු දීවනා බස් ඔය අස්වැසුම සමුද්දි මහ පොළ හැම නිකම් හම්බෙන හැම එකක්ම ලියන්න. එතකොට පොලි ගෙවීම් හැර අනෙකුත් වර්තන වියදම් තමයි ළමයි මොකද දෙන්නේ? පොලි ගෙවීම් හැර රජය කරන හැම ඒකපාර්ශවීය වියදමක්ම. මොකද නිර්වචනයේ පැහැදිලි කිරීම පොලි ගෙවීම් හැර අනෙකුත් හැම ඒකපාර්ශවීය වියදමක්ම. අයත් කියන්නම් පොලි ගෙවීම් හැර අනෙකුත් හැම ඒකපාර්ශවීය වියදමක් වෙන්නේ මොකේද ළමයි? වර්තන වියදම් වලට හරියට හරි. ශිෂ්‍යත්ව ආධාරත් වෙනවා ජනිදි. හරියට හරි. එතනදි ජනිදි බලන්න ඕන නිර්ණායකය තමයි ඕක හම්බෙන්නේ ඒකපාර්ශවීයද නැද්ද? දැන් ඔයා කියන එක හම්බුණා කියලා රටේට අපිත් මුකුත් දෙන්නේ නැහනේ. අන්න ඒකයි ඈ. හරි. අපි ලියමු බලන්න. පිටුවක 38. හරි. ඔයා දන්නවා වර්තන සංක්‍රාම කොහෙද ගන්න නැහැ කියලාද? ජාතික ගිණුම් කරණයේදී වර්තන සංක්‍රාම ගන්නෙ නැහැ කියලා ඔයා දන්නවා ඈ. ජාතික ගිණුම් කරණයේදී වර්තන සංක්‍රාම අපි කිව්වනේ ජාතික ගිණුම් කරණයේ සංක්‍රාම ගත්තොත් බහුකරණයක් ඇති වෙනවා කියලා ආදායම් ප්‍රවිෂ්ඨ ඉගෙන ගත්තානේ අපි. ඒක මම ආයෙ දෙන්නේ නැහැ. ඔසමිනේ ඒ ටික තේරුණාද මට කියන්න බලන්න. ඔසමිනේ මොකක් හරි ගැටලුවක් වාට තියෙනවද? ඒ ටික අවුලක් නැද්ද? තේරුණාද? අර සම්බන්ධ එහෙම මට කියන්න බලන්න. එතකොට මං හිතනවා ඒක ලියා ගන්න නැති කියලා ඈ. හරි. එහෙනම් ළමයි ඔන්න තියෙනවා අපේ ප්‍රධාන කොටස් දෙක. මොකද්ද? පොලි ගෙවීම. හරි. පොලි ගෙවීම වර්තන පැවරුම් මෙන්ම සහනාධාර. ඔතනින් ඉවරයි ඈ. අපි ඉස්සරහට යන්න කලින් චුට්ටක් මතක් කරගනිමු හොඳ ළමයි වගේ. බලන්න. අපි මේ ඉන්නේ කොහෙද ළමයි? වර්තන වියදම් වල ඉන්නේ. පුනරාවර්තන වියදම් වල ඉන්නේ.
මොකද්ද වර්තන වියදමක් නැත්නම් පුනරාවර්තන වියදමක් කියන්නේ? ආයෙ මතක් කරගමු. වසරක් පාසා අවුරුද්දෙන් අවුරුද්ද නැවත නැවත ආයෙ ගෙවන්න සිදුවන වියදම් තමයි මොනවා කියන්නේද? පුනරාවර්තන වියදම් කියන්නේ. කොටස් කීයද? 2යි. එකක් රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට දරන පුනරාවර්තන වියදම් G. අනිත් එක වර්තන පැවරුම් සහ සහනාධාර සලකෝතම රජයේ සංග්‍රාම ටික. මේ රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට දරන වියදම් නැත්තම් ජීට මොකක්ද අපි කියන්නේ ඔය අධ්‍යාපනයේ සෞඛ්‍ය පරිපාලන සේවා ආරක්ෂක සේවා ඔය ආමි පොලිස් පඩි හැම එකක්ම ගන්නේ මේ රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට දරන වියදම් වලට අමතක වෙනවනම් ලියා ගන්න මෙයාට අපි විදීම් කියන්නේ විදීම් ඇතුලේ තියෙනවනේ මෙයා නේද සම්මුත තාලිතිකේ ඊළඟ එක රාජ්‍ය සංග්‍රාම රජයේ නිකන් දෙන හැම දෙයක්ම රජයේ නිකන් දෙන දේවල් කොටස් දෙක මොනවද එකක් රජයේ ණය පොලි අනිත් එක මේ සංග්‍රාම ටික රජයේ ණය පොලි කියන්නේ මොකක්ද ළමයි මේ රජයේ වියදම් තුල වර්තන වියදම් තුල තියෙන වැඩිම අගයක් එක වචනේ හයිලයිට් කරලා තියාගන්න රජයේ වියදමේ ඔයාලට දැන් අවශ්‍ය වෙන්නේ ළමයි 20 23 දත් එන්න මම ඒකේ කියන්නේ 20 23 අවුරුද්දේ රජයේ වියදමේ වැඩිපුරම තිබ්බේ හරිද මම ඔයාලට දත්තේ දෙන්නම් වැඩිපුරම තිබ්බේ මෙන්න මේ ණය පොලි ඒක ප්‍රතිඵල තමයි ඉතින් මේ අවුරුදු වල තලදේශ නිෂ්පාදනය ඍණාගයක් ගත් එක. හරි. ඊට පස්සේ අනිත් එක තමයි අපි දැන් දන්න සංග්‍රාම ටික. එන ටියුට් එක පිටුවංග 38 පල්ලෙහාට ළමයි. ඔන්න වැඩේ දැන් අහන්නකෝ පෑන පැත්තකින් තෙරහන්න. ඔයාලා නම් මම දන්නේ මේ වැඩේ කරා කියලා. මේ ගොඩක් මිනිස්සු නිකන් කියනවා නේද විශේෂයෙන් ඔය මේව කියවන මොකුත් හිතන්න එපා ඈ. ඔයාලා එහෙම නැගිලම දන්නවා. ඔය ඉන්නවනේ ගොඩක් වයසක මිනිස්සු. හරිනේ අපහාසයක් නෙවෙයි. වයසක මිනිස්සු කෙන අවුරුදු 60 70 ආච්චිලා හැම. යාළුවා ළමයි යාළුවා බයිනවනේ දැන් 60 70 ළමයි වෙන්නේ කොහොමද ඔය අවුරුදු 40 50 මිනිස්සුත් ඕක කරනවා. රජයට බයිනවනේ කීයක්වත් නිකන් දෙන්නෙත් නෑ සමුද්දියත් කැපුවා අපිට ආස්වාසුම දෙන්නෙත් නෑ මුන් අපිට හෙන ගහනවා කිකේ බයිනවනේ ළමයි. ඒ බයින මිනිස්සු නිකන් හිතුවද Tamanට රජේ නිකන් සල්ලි දුන්නොත් රජයට මොකද්ද වෙන්නේ කියලා. ඔයා නම් ජීවිතේට දැන් ඔයාලා අද කසාද බැඳ දවසේ ඔයාගේ ළමයිටවත් ඔය වගේ දේවල් ඇහෙන්නවත් කියන්න එපා. මම මේ ආණ්ඩුව සුද්ධ කරනවා නෙවෙයි ඈ. ඇයිලා බයි රජයේ සංක්‍රාම දෙන එක නතර කර මම අදටත් ඉන්නේ. ඔය සමුද්දි හැම මගුලක්ම කපලා දාන්න ඕන කියන මතේ. ඇයි? මම මේ කියන්නේ ආර්ථික පැත්තෙන් සමාජ පැත්තෙන් නෙවෙයි ඈ. හරි ඔයාම ගත්තේ ඔගේ සිද්ධි කම නැහැ. ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ආර්ථික පැත්තෙන්. ඔය සමුද්දි අස්වැසුම හැම මගුලක්ම කැපුවොත් ළමයි මොකද්ද වෙන්නේ? රජයේ සහනාධාරණ එක සීරෝ කරා. ඒ ටික රජයට එහෙම දාන්න පුළුවන් නේද රාජ්‍ය පරිභෝජනයේට? දැන් මම කියන්නේ බලන්න රජයේ නිෂ්පාදනය වැඩි වෙන දාදේශ නිෂ්පාදනය. හරිද මම ඒ පැත්තෙන් අර මතේ ඉන්නවා කිව්වා. නැත්නම් සමාජ පැත්තෙන් නෙවෙයි. එතකොට ඔන්න බලන්න ඔයාලට සහනාධාර නැත්නම් ඔය රණවිරු දීමනා විශ්‍රාම බැටු ආස්වාසුම් වගේ හැම නිකන්දන දෙයක්ම දෙන එකේ ප්‍රතිභාග තියෙනවා. පුරන්න ඕක පෙන්නන්න ඔගේ බයි මිනිස්සුන්ට මේවත් වෙනවා නේද කියලා කට උත්තර නැහැ. ඇයි මේ මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු බලන් ඉන්නේ බහුතරයක් නෙවෙයි සුළුතරයක් බලන් ඉන්නේ. මට නිකන් කීයක් හරි එනවනම් මට හැමදාම රජේ නිකන් දීපන් කියලා සමුද්දියක් ගන්නවා. ඔය වැඩිහිටි දීමනාත් ගන්නවා. අස්වැසුමත් ගන්නවා. බැරි වෙලා එකක් කර කැපුවොත් එහෙම අය අර දුන්නේ වගේ හොදත් නෑ ආණ්ඩුවට කුණුහරුපෙන් බව බයිනවා. මගේ මේ කන් දෙකට මේ හෙලෙවම් කියන්නේ ඈ. ඔයාලත් ඒවා දන්නවා ඇති. හරි ඒ නිසා ළමයි ඔයාලා ලොකු වෙලා නම් අනිවාර්යයෙන් කුණුතු වල කරලා තියෙනවානේ. ලොකු වෙලා නම් ආණ්ඩුව නිකන් දෙනකම් බලන් ඉන්න එපා ඈ. බලන් හිටියොත් ඒක ඔයා ඉකෝන් කරපු එකක් කරන නින්දාවක්. ඇයි ළමයි? ඔයා මොතරම දැන් මේ දේවල් දන්නවනේ. ආණ්ඩුව නිකන් සහනාධාර දුන්නොත් වෙන දේත් ඔයා දන්නවා. දැනගෙන මේක බලාපොරොත්තු වෙනවා කියන ආණ්ඩුවෙන් මහා ගොංකමක්. බයි මං එතනින් අදහස් කරන්නේ මහපොළ දෙන එක ගොංකමක් කියලා. ඇයි මහපොළ දුන්නේ නැත්තම් ළමයි කැම්පස් ළමයින්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න බෑ. ඒ වුණා කියලා ලංකාවේ උපාධිධාරීන් ගොඩක් හැරෙනවා. උපාධිධාරීන් හැරුණා කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. බයි සමුද්දේ කැපුවා කියලා ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. සහන් මොකද අස්වැසුම කැපුවා කියලා ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. වෙනවා. බයි ආර්ථිකයට අර වගේ බලපෑමක් නැහැ. චුට්ටකින් මොලෙන් හිතන්නේ. මේක මම කියලා බෑ. ඔයා මොලෙන් හිතන්න ඕන දෙයක්. හරිද? බලන්න එහෙනම් සහනාධාර ප්‍රතිපාක. මොනවද නම් ප්‍රතිපාක? සහනාධාරවල ප්‍රතිපාක. ඊට කලින් බලමු. ඇයි ළමයි රජය ඔච්චර සහනාධාර දෙන්නේ? ඔච්චර ආණ්ඩුවට කෙලවෙනවා කියලා දැන දැනත් ඇයි සහනාධාර දෙන්නේ? ජනතාවගේ ජීවන මට්ටම ආරක්ෂා කරන්න කොච්චර කිව්වත් තමයි. මේ එතන කොච්චර පිටතන බයිලා ගෙවුවත් හැම ගමකම හැම ගෙදරකම ගෙවල් පහකටම ඉන්නවනේ ඔය දුප්පත් මිනිස්සු. මං මේ මිනිස්සුත් එක්ක ඉන්නවා. හරිද? හරි. හරිද ජනිදි ආබාධිත කට්ටියටම අනිවාර්යෙන් දෙන්න ඕනේ. මං මේ පැත්තෙන් ඉන්නවා. හරිද? මං මේ පැත්තෙන් ඉන්නවා. මං අර ආර්ථික පැත්තෙන් තමයි කපන මතය කිව්වේ ඈ. හරි ආර්ථික කෝණයෙන් විතරමයි. හරි. ඔන්න බලන්න තියෙන පිටුවක 39 රජයේ සහනාධාර දෙන්න හේතු. හරි. රජයේ සහනාධාර දෙන්න හේතු මොනවද ළමයි? සහනාධාර දෙන්නේ
මේවා නම් ඔයාලට පාඩම් කරගන්න ඕනේ නැහැ. ඒ කියලා නොබලා ඉන්නවා හිතලා ලියන්න පුළුවන්. චුට්ටක් බලලා තියාගමු අපි. ජනතාවගේ ජීවන මට්ටම ආරක්ෂා කිරීමට ඔයාලට මතකයිනේ මේ සහනාධාර පාඩමයි සහනාධාර දුන්නේ ළමයි. ඕම් මේවා දිහා S2 ඇරලවත් බලන්න එපා. ටියුබ් විසි කරලා දාන්න. මේ ටික පාඩම් නම් විතරක් ඈ. මතකනේ සහනාධාර පාඩමේ සහනාධාර දුන්නේ. නිෂ්පාදකයන්ට හොඳ මිලක් දෙන්න. නිෂ්පාදකයාගේ ආදායම විස්තර කරන්න. පාරිභෝගිකයන් මිලක් දෙන්න වගේ මතකයිනේ සහනාධාර ප්‍රතිභා කතා කර අපේ අම්බෝ පාඩම් කරපු තරම් ඕවා. එහෙනම් ඕවා තමයි තියෙන්නේ. ඒ ටික එතන පාරන්නම්. මෙතන සහනාධාර දෙන්න හේතු ඕනවත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් කොතනින් හරි බලලා තියාගන්න. උන් එහෙනම් අධි සහනාධාර දෙන්න හේතු. පල්ලියා තියෙනවා. රාජ්‍යයේ ළමයි දැන් හිතන්නකෝ. මේක නම් මම S2ටම දැකුව තත්ත්වයක්. ගොඩක් මිනිස්සු රාජ්‍ය හැම මාසෙම කීයක් හරි තමන්ට දෙනවනේ. සමුද්‍ය විදියට හෝ අස්වැසුම් විදිහට ඕටි කීයක් හරි දෙනවා. ඒ නිසා මිනිස්සු පුරුදුලා ඉන්නවා බොරු තොරතුරු දාලා ඉව ගන්න. තමයි ඕක නම් මම අය කියන්න නැච්චනේ අපේ ගමෙත් ඔය තත්ත්වය තියෙනවා ඈ. මට කියලාම ගොඩක් කට්ටිය ෆෝන් පුරවන් තියෙනවා. මේ කියන්නේ මම නිකන් පුරලා දුන්න කතාවක් නෙමෙයි මම ඇත්ත කිව්වා හංගන්න දෙයක් නැහැ. ගොඩක් කට්ටිය මේ අපේ ගමේ ළමයි මම කියන්නේ එහෙම හරිද? එක ගෙදරක ඒ කියන්නේ අංකලුත් ආමි එකේ මේ කාර් එකකුත් තියෙනවා. ඉතින් ඒ මුස්සහන මේ අස්සෙසම ගන්නවා කියනවා හිතන්නකො දත්තේ. හරිද? අන්න ඔය වගේ වංචා කරනවා ළමයි. කියන්නේ රුපියල් 10,000ද 15,000ද මම හිතන්නේ දෙනවා මම දන්න විදිහට නම්. 5000 ඉඳලා ඔක යනවා 20000ට යනකම්. එතකොට ඔය දෙන නිසා මොකද වෙන්නේ? මිනිස්සුන්ට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ නිකන් දෙනකම් බලන් ඉන්නවා. අන්න පුද්ගලයන් මන්දෝත්සාහය වෙනවා. පාදනා සහනාධාර දුන්න කෙනෙක් ජාතික නිගමනට ගන්නෙත් නැහැ. ඒ නිසා ජලදේශ නිෂ්පාදනය කරන දායකත්වයත් අඩු වෙනවා. හරිද? ඊට පස්සේ මොකද්ද? සහනාධාර ගන්න ඕන නිසා විශ්‍රාම වැටුප් ගන්න ඕන නිසා විශ්‍රාම වැටුප් දෙන්න ලංකාවේ නම් අවුරුදු 55 ඉන්නේ. 55න් විශ්‍රාම වැටුප් ගන්න ඕන නිසා හැම මොකද රජයේ රස්තා බලාපොරොත්තු වෙනවා. ඕකනම් ළමයි ඉස්සර ඉඳන් තියෙන ගොන් අදහසක්. සතුටට කරුණ කියන්නේ දැන් ඔය රජයේ සේවකයෝම වෙන්න හිතන රැල්ල දැන් පොඩ අඩු වෙලා තියෙනවා. ඔයාලා බහල් බලන්නකො ගොඩක් අයගේ අම්මලා අප්පච්චිලා කියන්නේ අනිවාර්ය රජයේ ජොබ් එකක් හොයාගනින් පෙන්ෂන් එක හරි එනවනේ කියලා. ඕගොල්ලෝ මම බයිනව නෙමෙයි. ඔය 18ත් කලින් තිබ්බ පුහු මතයක්. හරිද? ඒ නිසා ඔය රජයේ සේවකයෝ වෙන්න බලන්න එපා. ගොඩක් දුරට පෙන්ෂන් එක හරි. හැබැයි චුට්ටක් තාර්කිකව හිතන්න. පෙන්ෂන් එක වෙන පළියෙටම රජයේ සේවකයෙක් වෙන්න බලන්න එපා. ඔය පෙන්ෂන් එක ගන්න ඕන නිසාම රජයේ සේවකයෙක් වෙනවා. ඒ කියන්නේ පෞද්ගලික අංශයට කරන දායකත්ව අඩු වෙනවා. උන් ඉතින් හේතු. ඔය ඉතින් පාඩම් කරන්න ඕන දේවල් නෙමෙයි ළමයි ඈ. කියලා බලන්න. අවසාන එක මෙන්න මේ සංග්‍රාමවල ප්‍රතිපාක මොනවද අපි කතා කරා? සංග්‍රාමයේ ඉහළ ගියා කියන්නේ මෙන්න මේ රජයට රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න ආයෝජන කටයුතු වලට වගේ ඉෆෙක්ටිව් දේවල් වලට හොඳ දේවල් වලට කරන්න තියෙන වියදම් ටික අඩු වෙනවා. අයි මිනිස්සුන්ට ඒවා නිකන් බෙදලා දෙන්න ඕන නිසා. ඒ නිසා නිවම අඩු වෙනවා. අන්න බලන්න අන්තිමට තියෙන පොයින්ට් එක පොදු භාණ්ඩ සැපයීමට, සුබ සාධන භාණ්ඩ සැපයීමට වැනි වැදගත් දේවල් වෙනුවෙන් කරන්න වෙන මේ වියදම් ටික මොකද වෙන්නේ? සංක්‍රාම නිසා මේ වියදම් ටික අඩු වෙනවා. ආයෝජන සීමා වෙනවා. රාජ්‍ය ඉතුරුම් ටික අඩු වෙනවා. ඔයාලම ඇත්තටම මම නම් කියනවා ඔයාලට පාඩම් කරන්න එපා කියලා. ඔයාලට ළමයි සාමාන්‍ය දැනීමක් ඉක්ුණ ගැන තියෙනවා නම් ඔයාලට හිතලා ලියන්න පුළුවන්. ඇයි? දෙයන්නේ සංක්‍රාම දෙන එක වැඩි වුණා කියන්නේ ඔයාලට එතනම කියන්න පුළුවන් රාජ්‍ය පරිභෝජන අඩු වෙනවා කියලා. රාජ්‍ය පරිභෝජන අඩු වෙන මොකක්ද ළමයි? රජයට ආයෝජනය කරන්න සල්ලි නැහැ. ඇයි? ඔක්කොම නිකන් දෙන්න ඕනේ. එක පොදු භාණ්ඩ සපයන්න බෑ. පරිභෝජන භාණ්ඩ සපයන්න බෑ. ශුද්ධ භාණ්ඩ මොකද්ද අපේ මේ පොදු සම්පත් සපයන්න බෑ ළමයි. ඇයි? ඒව දෙන්න සල්ලි ටික රජය නිකන් දෙන්නේ. ඔන්න ඊළඟදී. බස් රජයට ඉතුරු කරන්න බෑ. රාජ්‍ය ඉතුරුම අඩු වෙනවා. ඒ රාජ්‍ය ඉතුරුම අඩු වෙන්නේ. මිනිස්සුන්ට නිකන් සල්ලි දෙන්න කියන පස්සේ රජයට කොහෙන්ද මේ ඉතුරු කරන්න සල්ලිය? නෑනේ. රාජ්‍ය ඉතුරුම අඩු වෙනවා. ඔන්න වගේ ප්‍රායෝගික ටිකක් තමයි මෙතන පාඩම් කරගන්න තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් පේපර් එකට අනිවාර්යෙන් අහයි. අහුවෙන්නේ නැතත් ඔයා හොඳ මිනිසෙක් විදියට සමාජ ජීවත් වෙන්න හරි ඔය ටික කියවලා තියාගන්න. ඇයි රජයේ සහනාධාර දෙන්නේ? දුන්නොත් වෙන්න මොකද සහ දුන්නොත් වෙන අවුල. උන තාර්කිකව ඉගෙන ගත්තා. මම කැමතියි මේ කොටස ඔයාලගේ නෙමෙයි. ඔක මම ප්‍රකෝ මේ මොකද මේ කට් කරලා හරි කමන්න කොහරි දානවා. මොකද එක්කලා මිනිස්සෙක් කරේ ඔක ඉගෙන ගනි කියලා. ලංකාවේ සුළුතරයක් ඔයාලගේ නෙවෙයි සුළුතරයක් ලක් මිනිස්සු බලන් ඉන්න. මම ඇත්තට මම කනට ඔක ඇහිලා දෙන්නේ සමන් කියන්නේ සුළුතරයක් මිනිස්සු බලන් ඉන්න නිකන් දෙයක් දෙන්නක. ඔයා දන්නවා දැන් ඔයාට ඔහොම හිතන්න බෑ. කවදා හරි ඔයාගේ ළමෙන්ට ඔයාම කියන්නේ නැහැ. නිකන් දෙයක් වෙනකන් ඉන්න බෑ වැඩක් කරලා ගන්න. ඒ නිසා රජය නිකන් සහනාධාර දුන්නා කියන්නේ මොකද්ද වෙන්නේ? නිවම අඩු වෙනවා. එතනින් අදහස් වෙන්නේ නැහැ ඔය ආබාධිත මිනිස්සුන්ට කීයක්වත් දෙන්න එපා. මොකද කැම්පස් ළමයින්ට මහ පොල් කපන්න ඕනේ ඒ කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. අර අනවශ්‍ය මිනිස්සුත් අස්සෙසම ගන්නවානේ. අනවශ්‍ය මිනිස්සු සමුද්දී ගන්නවා. අන්න ඒක ඒ පැත්තෙන් මම කියන්නේ. ඒක වැරදිට තේරුම් ගන්න එපා. හරි. එහෙනම් ඔන්න
සහනාධාරවල නැත්තම් රාජ්‍ය සංග්‍රාමවල ප්‍රතිපාක කතා කරා. ඔන්න ඔතනින් වැඩි ඉවරයි. ඔන්න ඔතනින් ඒ වැඩේ ඉවරයි. හරි. ළමයා එතකොට අපි ඉන්නේ මම ඔයාලට කිව්ව නේද රජයේ වීදම් කොටස් දෙකක් කියලා. ඒ කොටස තේරුම් නැත්තම් කියන්නේ රජයේ වීදම් කොටස් දෙකක් කියලා මම ඔයාලට කිව්වනේ මොකද්ද? මුල්ම එකක් වර්තන වීදම් අනිත් එක ආයෝජන වීදම්. ආකාශ ඔන්න ඔය අහපු කොටස. රජ වීදම් කොටස් දෙකයි එකක් වර්තන වීදම් අනිත් එක ආයෝජන වීදම්. අර chart එක අපි දැම්මේ ළමයි. අපි චුට්ටක් ආයෝජන වීදම් වලට යන්න කලින් මතක් කරගන්න මු චුට්ටක්. මොකද්ද ළමයි වර්තන වීදම් කියන්නේ? වර්තන වීදම් කිව්වේ රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න නැත්නම් වර්තන වීදම් කියේ මොකද්ද? වසරක් පාසා අකණ්ඩව නැවත දැරීමට සිදුවන ප්‍රතිලාභ කාලයේ සීමිත දේවල් තමයි වර්තන වීදම් කිව්වේ. කොටස් දෙකයි. එකක් රාජ්‍ය සේවා අකණ්ඩව පවත්වාගෙන යාමට දරන රාජ්‍ය භාණ්ඩ හා සේවා මත වර්තන වීදම් අනිත් එක රජයේ සංග්‍රාම. රජයේ සංග්‍රාම කොටස් දෙකයි විශේෂකක් තිබ්බ එකක් පොලිය අනිත් එක මේ අපි කතා කරපු සංග්‍රාම. හරි. ඔන්න වර්තන වීදම් ඉවර කළ ළමයි අපි යන රජයේ දෙවන වීදම ආයෝජන වීදම්. හරි. ඔන්න ඕක තමයි මම එනකම් බලා හිටියේ. ඔන්න තමයි රජයේ ආයෝජන වීදම් කියන්නේ. ආයෝජන වීදම් කියන්නේ මේ වර්තන වීදම් වගේ වසරක් පාසා ආයෙ ගෙවන්න ඕනේවද? නෑ. ආයෝජන වීදම් වගේ වසරක් පාසා ආයෙ ගෙවන්න ඕනේ නෑ මේවා. වීදම දරුවොත් එකපාරයි. උදාහරණයක් කියන්නේ වගේ නුවර කොළඹ හයිවේ එක හදන්න ආණ්ඩුව රුපියල් මිලියන 100ක් වේදම් කරා වැඩ ඉවරයි. ආයෙ ලබන අවුරුද්දේ මිලියන 100ක් වේදම් කරන්න ඕනේ නෑනේ. දැන් වල ප්‍රවෘත්ති වලට දකින්න නැතේ කොළඹ කොටුව බස් ස්ටෑන්ඩ් එක තියෙන කලුත් වැඩියා කරනවලු. රුපියල් මිලියන ගාණක් යනවා. මම හිතන්නේ 240 ගාණක් යන්නේ. ඕක වේදම් කරා වැඩ ඉවරයි. ඔය නුවර ඔය බස් පර්යන්තය හදනවා රුපියල් මිලියන ගාණක් වේදම් කළා එකපාරේ වේදම් කරන්නේ. වැඩ ඉවරයි. අන්න ඒ වගේ රජය මේ දරන වේදම් එකපාරයි. හිතන්නකෝ කොළඹ කොටුව බස් නැවතුම් පොළ හදන්න රුපියල් මිලියන 242ක් වේදම් කරා. ඔයක වේදම් කරා වැඩ ඉවරයි ළමයි. බස් ස්ටෑන්ඩ් එක ඇතුළේ ඉවරයි. හැබැයි ඒක ප්‍රතිලාභය අවුරුදු ගාණක් එක දිගට තියෙනව නේද? නුවර කොළඹ හයිවේ එක හදන්න රජය රුපියල් බිලියනයක් වේදම් කරා. බිලියනේ වේදම් කරා ඉවරයි. හයිවේ එකේ ප්‍රතිලාභය අවුරුදු ගාණක් ඉස්සරහට තියෙනවා. එහෙනම් මේ ආයෝජන වේදම් වල ප්‍රතිලාභ වර්තන වේදම් වගේ අවුරුද්දකට සීමා වෙනවද? නෑනේ. හයිවේ එකකින් යන්න පුළුවන් අවුරුද්දයි. එහෙම එකක් නෑනේ. බස් ස්ටෑන්ඩ් එකේ බස් ගන්න පුළුවන් අවුරුද්දයි ඊට පස්සේ බස් ගන්න බෑ. ප්‍රතිලාභයක් නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑනේ. එහෙනම් වර්තන වේදම් වගේ ආයෝජන වේදම් ප්‍රතිලාභ කාලයේ අවුරුද්දකට සීමා වෙනවද? නෑ. ජීවිත කාලෙම අපිට ප්‍රතිලාභ දරන්න පුළුවන්. සහ මේ ආයෝජන වේදම් වසරක් පාසා කරන්න ඕනේවත් නෙමෙයි. මේවා ආයෙ කරන්න පුළුවන් ඒවාද? නෑ. එකපාරයි කරන්නේ ප්‍රතිලාභ කාලයේ අපිට අසීමිතව ගන්න පුළුවන්. සරලම කිව්වොත් වර්තන වේදම් වල අනිත් පැත්ත. වර්තන වේදම් වසරක් පාසා නැවත දරන්න ඕනේ. ආයෝජන වේදම් නැහැ. එකපාරයි දරන්න ඕනේ. වර්තන වේදම් වල ප්‍රතිලාභ කාලය අවුරුද්දකට සීමා වෙනවා. ආයෝජන වේදම් වල ප්‍රතිලාභ කාලය වියදම දරුවට පස්සේ අසීමිතව තියෙනවා. අන්න උදාහරණ වලට ඕන තරම් ඔකට දෙන්න පුළුවන් ඈ. හරි ළමයි. ඔච්චරයි තියෙන උදාහරණ මොනවද? එහෙනම් මම උදාහරණ ගොඩක් කිව්වා. මොනවද? නුවර කොළඹ හයිවේ එක හදන්න තරන වේදම. ඊට පස්සේ මම දැක්කා හෙට දනිද්ද මන්ද විවෘත වෙනවා. මේ ලංකාවේ ප්‍රධානම් වරායක් වෙන කොළඹ වරාය අලුත් පර්යන්තයක් අලුත් ගැටියක්. ඔයලා බලන්න ඕවා. ලබන අවුරුද්ද විවෘත වෙන්න තියෙනවා. අපේ කොයිද කරුණායක ගුවන්තොටුපළ පුරුදු කරනවා. අන්න ඒක. ඊපස් මේ දවස්වල කොළඹ කොටුව බස් ස්ටෑන්ඩ් එක පුරුදු කරනවා. ඊපස්සේ කොළඹ මේ මොකද කොටුව අපේ රේල්වේ ස්ටේෂන් එක පුරුදු කරනවා. සහ නුවර රේල්වේ ස්ටේෂන් එක අලුතෙන් පාරවල් හදනවා. පොඩ්ඩක් ඔයා හොයලා බලන්න ලංකාවේ කරන ආයෝජන ව්‍යාපෘති සහ මම දන්න විදිහට සූර්ය බල ව්‍යාපෘති දෙකක් දැනට යනවා. එකක් මේ යුගතන වියක අනිත් එක මට නම් මතක නැහැ. සහ ලංකාවේ ගොඩක් දැන් අනික යාපනයේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් දැන් හැදීගෙන යනවා. පොඩි ළමයි ලංකාවේ ආයෝජන ව්‍යාපෘති. ඔය දැනුම ඕනේ වාට අර සංවර්ධනයෙන් ප්‍රශ්න ලියන්නේ 9000 ප්‍රශ්න ලියන්න ඔය දැනුම ඕනේ ඈ. ඒකයි මම නිකන් මේ කියවන්නේ. හරි. එහෙනම් ඔයා තමයි ආයෝජන වියදම් වෙන්නේ. නිර්වචනයක් ගමු. වසරක් පාසා නැවත දැරීමට සිදු වනද නොවනද? වන නම් වර්තන නොවන නම් ආයෝජන. වසරක් පාසා නැවත දැරීමට සිදු නොවන ප්‍රතිලාභ කාලය වසරකට සීමා වෙනවා නම් වර්තන සීමා වෙන්නේ නැත්නම් ආයෝජන. කියමු නිර්වචනය කම්ප්ලීට් වට. ප්‍රතිලාභ කාලයේ අවුරුද්දකට සීමා නොවන වසරක් පාසා නැවත දැරීමට සිදු නොවන. එකපාරක් මගෙත් එක්ක වසරක් පාසා නැවත දැරීමට සිදු නොවන ප්‍රතිලාභ කාලයේ අවුරුද්දකට සීමා නොවන. තව එකපාරක් වසරක් පාසා නැවත දැරීමට සිදු නොවන ප්‍රතිලාභ කාලයේ අවුරුද්දකට සීමා නොවන දේවල් නොවන වීදම්
ආයෝජන වීදම් ලෙස හඳුන්වනවා. ටියුට්ටගේ ඕන තරම් උදාහරණ තියෙනවා. මම එනවා දැන් ඔයත් එක්ක මේ ආයෝජන වීදම ප්‍රධාන කොටස් තුනකට කඩන්න. බලන්න ටියුට්ටගේ අග පිටුව පිටුව 40 හරියට හරි ජනින්දේ. ඔය තියෙන උදාහරණ ආයේ ඕන තරම් ගන්න පුළුවන් ඔයාට. හරියට හරි. හරි. එහෙනම් එන්න බලන්න. දැන් අපි මෙන්න මේ ආයෝජන වීදම ප්‍රධාන කොටස් තුනකට කඩමු. තමයි එතක මට පොඩි දෙයක් කියන්නම්. මෙතන ආයෝජනය කියන්නේ අර දලදේශ වීදමේ තිබ්බ I නෙමෙයි ඈ. ඇයි? එතන දලදේශ වීදමේ තිබ්බනේ සීදන ඉදන G කියලා. මෙතන I කියන්නේ පෞද්ගලික අංශය කරපුවා. ඒසක පටල ගන්න එපා ඈ. හරි. එහෙනම් ඔන්න අපි ආයෝජන ප්‍රධාන කොටස් තුනකට කඩමු. පළවෙනි එක තමයි ළමයි මූර්තවත්කම් අත්පත් කර ගැනීම. ඕක කතා කරානේ අපි. ඕන් දැන් මම දන්නවා හැම ළමයම කන්ෆියුස් වෙනවා උගන්වනවා කිව්වම. කොහෙද ඕක තිබ්බේ ළමයි? මතක් කරන් බලන්න විනාඩියක් දෙන්න බලන්න මතක් කරන්. කොහෙද ඕක තිබ්බ කියලා. මම ප්‍රොමිස් වෙනවා. ඔයාලා ළමයි ඔක්කොම දෙන උත්තරෙන් මම හිතන්නේ හරියට දෙයි කියලා. ඇයි? මම ඔයාලා අවිශ්වාස කරනවා නෙමෙයි. ඕක කතා කරලා ගොඩක් කල්ල උඩ මතක නම් ආයි සුප්‍රී මරු මතක් කරලා බලන්න. කොහෙද ඕක තිබ්බේ කියලා. මූර්තවත්කම් අත්පත් කර ගැනීම කොහෙද තිබ්බේ? ළමයි මම කියන්නේ මතකද ප්‍රාග්ධනය වර්ග කරන බිම්වල තියෙන පළවෙනි ටියුට් එකේ ප්‍රාග්ධනය කොටස් හතරක් තිබ්බනේ. භෞතික ප්‍රාග්ධනය අමතක නම් බලන්න. භෞතික ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, සමාජ ස්වභාවික කියලා. ඕකෙන් භෞතික ප්‍රාග්ධනය තව හතරකට නිර්වණය නේද මොනවද? ආර්ථික බුදුකාර්ය, සමාජ බුදුකාර්ය, සංසරණ සහ ස්ථාරවත්කම් කියලා. අන්න එතනදී අපි ඔක කතා කරා. තව තරකදී හමුණා ජාතික ගිණුම් කරණයේ ආයෝජන විදම කොටස් තුනකට කැඩුවා මතකද ඔයාලට? ස්ථාර ආයෝජනය, ස්ථාර ප්‍රාග්ධන සම්පාදනය, වරිනාකම් වෙනස් වීම හා තොග වෙනස් වීම කියලා. එතනදිත් අපිට මේක හම්බුණා. ඔන්න මේක හම්බෙන තුන්වෙනි තැන රජය කරන ආයෝජන වීදමෙන් පළවෙනි එක මූර්තවත්කම් අත්පත් කර ගැනීම. මොකක්ද ඒ කියන්නේ? රජය විසින් ළමයි ප්‍රාග්ධන සම්පාදනයට ඉන්න බලන ආකාශය. ඔයා අහන ප්‍රශ්න ටික හොඳයි ඈ. බලමු. බස් නැවතුම්වල සාදා නිම කරාට පස්සේ අලුත් වැඩියා කරනවනේ. හරි. හොඳ ප්‍රශ්නයක්. කියලා අලුත් වැඩියා කරන එක ආකාශ අවුරුද්දෙන් අවුරුද්දට කරන්න ඕනේ නැහැනේ. දැන් මෙහි බලන්න. අලුත් වැඩියා කරනවා කියලා කියන්නේ ඔය තින්ත ගාන එක, අර මිනිස්සු බුලත් කෙල ගහනනම් ඕවා පිරිසිදු කරන එක. ඒවා ආකාශ කියන්නේ අලුත් වැඩියා කරන විදම් කියන්නේ ඒවත් අවුරුද්දෙන් අවුරුද්දට කරන්න ඕනද නැහැනේ. දැන් මේ අවුරුද්ද අලුත් වැඩියා කරා නම් ඒ අලුත් වැඩියා කරපු එක දැන් හිතන්නකෝ අද අලුත් වැඩ කරන තව මාසෙකින් කරන්න වෙයි. තව අවුරුදු 5කින් කරන්න වෙයි. ඒක නිශ්චිතව තීරණය වෙන්නේ අදාළ ව්‍යාපෘතිය මත. සහ ඔයා හොයලා බලන්න ඒ ව්‍යාපෘතියට වෙන් කරන මුදලින් කොටසක් අලුත් වැඩියා වලට කියලා වෙනම වෙන් වෙනවා. ඒ නිසා ඒකත් මේක අතර තියෙනවා. ඒක මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. දැන් ඔය රජයේ රුපියල් බිලියනයක් වියදම් කරන හයිවේ එකක් හදන්න දැන් අපි ඔය ෂේවින් කරන්නේ මේක අවසර ෂේවේ කියලා. ඒ වගේ රජයත් වෙන් කරනවා. මේ කාලෙට මේක ෂේ වෙනවා. ඒත් එක්ක අපි අලුත් වැඩියා කරන්න ඕන කියලා අනිවාර්යෙන් වීදම් වෙන් කරනවා. ඒකත් එක තමයි මේ වීදම හැදෙන්නේ. හොඳ ප්‍රශ්නයක් ඒක. හරි. එහෙනම් පළවෙනි එක මූලිකවත්කම් අත්පත් කර ගැනීම මොකක්ද? රජය විසින් ඍජුව ආයෝජනය කරන මුදල ප්‍රාක්තන සම්පාදනයට. අපි ඔය කියපු හයිවේ හදන්න කරන වියදම්, ඔය බස් ස්ටෑන්ඩ් හදන්න කරන වියදම් ඔක්කොම වෙන්නේ ළමයි. ඇත්තටම කිව්වොත් එන්නේ එක මූලිකවත්කම් අත්පත් කර ගැනීමට. ඇයි? ඕවා තමයි ඍජුව ප්‍රාක්තන සම්පාදනයට. ඔයාලගේ වචනෙන් කිව්වොත් ශුද්ධ ආයෝජනය තියෙන්නේ. අන්නේ ශුද්ධ ආයෝජනයට කරන වියදම්. අලුතෙන් ප්‍රාක්තනය සඳහා රජය කරන වියදම් තමයි මොකද්ද? මූර්තවත්කම් අත්පත් කර ගැනීම කියලා කියන්නේ. හොඳ ඇත්තටම ළමයි රජය ආයෝජනය කරාට කරන්න ඕනේ මොනවද? මූර්තවත්කම් අත්පත් කර ගැනීමට තමයි සල්ලි දාන්න ඕනේ. ඇයි? මූර්තවත්කම් අත්පත් කර ගැනීම තමයි ඍජුවම රටේ ප්‍රාක්තනය වැඩි වෙන්නේ. හරිද? එහෙනම් එන්න එක. දෙවෙනි එක ප්‍රාක්තන සංක්‍රාම. මොකද්ද ප්‍රාක්තන සංක්‍රාමයක් කියන්නේ? රජය විසින් රාජ්‍ය ආයතන තියෙන්නේ. දැන් ඔයාලට බිස්නස් වල හම්බ වෙනවා නේද? ව්‍යාපාර සංවිධාන කොටස යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ඊට පස්සේ රාජ්‍ය මොනවද අපේ අධිකාරී ඔතොරිටිස් තේම. අන්නේ වගේ රාජ්‍ය ආයතන වලට ප්‍රාක්තන සම්පාදනයට ලබා දෙන මුදල් තමයි ප්‍රාක්තන සංක්‍රාම කියලා කියන්නේ. ළමයි ඒකට ඉරක් ගහලා ලියා ගන්න. ප්‍රාක්තන සංක්‍රාම වලට අපි කියනවා ප්‍රාක්තන පැවරුම් කියලාත් ඈ. ඉරක් ගහලා ලියා ගන්න. ප්‍රාක්තන සංක්‍රාම කියන්නේ ප්‍රාක්තන පැවරුම් වලටත් එක්ක ප්‍රාක්තන සංක්‍රාම ඇල ඉරක් ප්‍රාක්තන පැවරුම්. ඔය ප්‍රාක්තන සංක්‍රාම නැත්තම් ප්‍රාක්තන පැවරුම් කියලා කියන නමයි
රජය ඔය රජය ආයතන තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුව UGC එක ඔය ඊට පස්සේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව වගේ රජයේ ආයතන තියෙන්නේ පළාත් සභා පළාත් පාලන ආයතන ඔය හැම රජයේ ආයතනයකම රජය දෙනවා වාර්ෂික අයවැයෙන් කොටසක් වෙන් කරනවා හරිද ඔය කියන්නේ අයවැයෙන් අපි අධ්‍යාපනයට මෙච්චර වෙන් කරා සෞඛ්‍යයට මෙච්චර වෙන් කරා කියව ප්‍රෙස් කොන්තියාලමයි කියන්නේ ප්‍රෙස් කොන්ත් වලට කියන්නේ ඔය මේ මාධ්‍ය සාකච්ඡාවලදී ඔය කියන්නේ අමාත්‍යංශවලට වෙන් කරන ගාන. ඒ අමාත්‍යංශ වලට වෙන් කරපු ගණන් වලට අපි කියනවා ප්‍රාක්තන පැවරුම් කියලා. ඇයි? අමාත්‍යංශ වලට රජයේ වියදම් වෙන් කරන්නේ ළමයි ප්‍රාක්තන පැවරුම් විදියට. ඒ කියන්නේ රජයෙන් විසින් අමාත්‍යංශ විතරක් නෙමෙයි දෙපාර්තමේන්තු සංස්ථා වලට ඔය සල්ලි වෙන් කරන්නේ මොනවද කරන්නද? ප්‍රාක්තන ව්‍යාපෘති කරන්න. උදාහරණයක් අධ්‍යාපන අමාත්‍යංශ රුපියල් බිලියනයක් වෙන් කරන ඉස්කෝලවල ගොඩනැගිලි හදන්න. අන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සල්ලි වෙන් කරනවා රෝහල් වලට අලුතෙන් ඇඳන් ගේන්න. අන්න ඒ වගේ රජය විසින් රාජ්‍ය ආයතන වලට විවිධ ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරන මුදල් තමයි ප්‍රාග්ධන පැවරුම් කියන්නේ. හැබැයි රාජ්‍ය ආයතන වලට රජයේ සේවකයන්ට පඩි දෙන්න කියලා වෙන් කරන ඒවා නෙමෙයි ඈ. රජයේ සේවකයන්ට පඩි දෙන්න කියලා වෙන් කරන ඒවා ගන්නේ මෙන්න මෙතෙන්. වර්තන වියදම් වලට. මෙන්න මේ රජයේ ආයතන වලට දෙන ප්‍රාග්ධන ව්‍යාපෘති වලට දෙන ඒවා තමයි වර්තන සංක්‍රාම කියන්නේ සහ ඕව ආය රජයට ගෙවන්න ඕනද? නෑ. රජය ඔය රාජ්‍ය ආයතන වලට ගෙවන වේද පවරණ ටික රජයට ආය ගෙවන්න ඕනේ නෑ. කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් මිලියන 50ක් වෙන් කරනවා ඉස්කෝල වලට අලුතෙන් ටොයිලට් හදලා දෙන්න කියලා. හරිද? ඒක ආය අධ්‍යාපන අමාත්‍යාංශ රජයට ගෙවන්න ඕනේ නෑ. නිකන් දෙන්නේ ප්‍රාග්ධන පැවරුමක්. ඇත්තට බලුවොත් ඒක අතිශය සංක්‍රාමයක් වගේ තමයි. හරිද? නම් ප්‍රාග්ධන පැවරුම් කියන්නේ මොනවද? ප්‍රාග්ධන සංක්‍රාම කියන්නේ මොනවද ළමයි? රජය විසින් රාජ්‍ය ආයතන වලට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ රාජ්‍ය ආයතන වලට මොකක් කරමුණු කරගෙන දෙනවද? ප්‍රාග්ධන ව්‍යාපෘති වලට දෙනේවා. නිකන් ඔය කොමිස් ගහන්න, පඩි ගෙවන්න ඒව නෙමෙයි ඈ. ප්‍රාග්ධන ව්‍යාපෘති වලට දෙනේවා තමයි මොනවා කියන්නේ අපි ප්‍රාග්ධන පැවරුම් කියලා කියන්නේ. ආයත් පාරක් රජය විසින් රජයේ ආයතන වලට එක එක ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරන මුදල් තමයි රාජ්‍ය සංක්‍රාම කියන්නේ. සාමේවා නැවත ගෙවන්න ඕනද? නෑ. ගෙවන්න ඕනේ නෑ. ඔන්න දෙවෙනි කොටස ආයෝජන වියදම් වල. තුන්වෙනි එකට අපි කියනවා ශුද්ධ ණයදීම් කියලා. ශුද්ධ ණයදීමුත් මෙයත් එක්ක පටල ගන්න එපා. මම කිව්ව නේද ළමයි රජය විසින් ප්‍රාග්ධන පැවරුම් විදිහට රාජ්‍ය ආයතන වලට කොටසක් වෙන් කරනවා. ඒ වෙන් කරන කොටස රජයට ගෙවන්න ඕනද? නෑ. රජයට ගෙවන්න ඕනද? නැහැ. හැබැයි ශුද්ධ ණයදීම් කියන්නේ රජයට ගෙවන්න ඕනේ කොටසක්. හරිද? ශුද්ධ ණයදීම් කියන්නේ රජයේ විසින් විවිධ ප්‍රාග්ධන ව්‍යාපෘති වලට දෙනවා රාජ්‍ය ආයතන වල සල්ලි කොටසක් ඒ කාය ගෙවන්න ඕනේ. පටල ගන්න එපා. ප්‍රාග්ධන සංක්‍රාමයි ශුද්ධ ණයදීම කියන්නේ දෙකක්. ප්‍රාග්ධන සංක්‍රාම වලදී වෙන්නේ රජය රාජ්‍ය ආයතන වලට දෙනවා සංක්‍රාමයක් විදිහට. නිකන් දෙනවා. ඔයා මේකෙන් ප්‍රාග්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න මට ඕක එපා කියලා. හැබැයි ශුද්ධ ණයදීම කියන්නේ රජයේ රාජ්‍ය ආයතන වලට දෙනවා. නිකන් දෙන එකක්ද? නෑ. ණයක් විදියට දෙන්නේ ඒක. හරිද? ණයක් විදියට දෙනවා. ඔයා මට ඒක ගෙවන්න කියලා. උදාහරණයක් කියන්නද? රජය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට දෙනවා රුපියල් මිලියන 5ක සංක්‍රාමයක් ඉස්කෝලවල ටොයිලට් හදන්න කියලා. ඔන්න රාජ්‍ය ප්‍රාග්ධන පැවරුමක්. ඊපස්සේ රජය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් මිලියන 5ක ණයක් දෙනවා ඉස්කෝලවල ටොයිලට් හදන්න කියලා. ණයක් දුන්නොත් ආයෙ ගෙවන්න ඕන නිසා ඒක දාන ශුද්ධ ණයදීම් අස්සට නිකන් දුන්නොත් ගෙවන්න ඕන නැති නිසා අපි ඒක දානවා ප්‍රාග්ධන පැවරුම් වලට. පටල ගන්න එපා ඕව වෙන් කරන්නේ නැවේ. ආයෙත් කියන්නම්. ප්‍රාග්ධන පැවරුමක් කියන්නේ රජයේ විසින් රාජ්‍ය ආයතන වලට දෙන ප්‍රාග්ධන ව්‍යාපෘති වලට දෙන නැවත ගෙවිය යුතු නොවන දේවල් තමයි ප්‍රාග්ධන සංක්‍රාම කියන්නේ. රජය විසින් රාජ්‍ය ආයතන වලට වෙන් කරන ණයක් විදියට වෙන් කරන නැවත ගෙවිය යුතු වියදම් තමයි ශුද්ධ ණයදීම් කියන්නේ. උතන ශුද්ධ දිනවනේ ශුද්ධ ණයදීම් කියනමයි රජයේ දුන්න ගාණයි මේගොල්ලෝ දැනට ගෙවලා තියෙන ගාණ අතර වෙනස. ඒකනේ ශුද්ධ කියන්නේ. උදාහරණයක් අපි ගමු බලන්න. 22 අවුරුද්ද වෙනකොට රජය රාජ්‍ය ආයතනවලට රුපියල් බිලියන 100ක් දීලා තියෙනවා. ඒගොල්ලෝ එකෙන් 20ක් ගෙවලා තියෙනවා. එහෙනම් ශුද්ධ ගාණ කීයද? ඉතුරු ගාණ 80යි. ඔක තමයි ශුද්ධ ණයදීම් වලට දාන්නේ. ඔය දෙකේ වෙනස. රජය විසින් රාජ්‍ය ආයතනට කොච්චරක් දුන්නද මේගොල්ලෝ කොච්චරක් ගෙව්වද ඔය දෙකේ වෙනස තමයි මේක අස්සර දාන්නේ. මම නිසා සූත්‍රයක් දාලා තියෙනවා. ඒක ගන්න. හරි. බලන්න එනම්. ඔය තුන එකතුවට අපි කියනවා ආයෝජන වියදම් කියලා. දැන් ආයෝජන වියදම් කියන්නේ මොනවද?
වසරක් පාසා ප්‍රතිලාභ ලැබෙනවද? නෑ. හැමදාම වියදම කරවුවොත් හැම අවුරුද්දකම ප්‍රතිලාභ ලැබෙනවා. ප්‍රතිලාභ කාලය සීමා වෙන්නේ නැහැ. ඒ වගේම වසරක් පාසා නැවත දරන්න ඕනේවද? නෑ. වියදම දරන්නේ එකපාරයි. ඕවට අපි කියනවා ආයෝජන වියදම් කියලා. ඒ ආයෝජන වියදම් ප්‍රධාන කොටස් කීයකට බෙදෙනවද? තුනකට බෙදෙනවා. මොනවද ඒ? මූලිකවත්කම් අත්පත් කර ගැනීම, ඊට පස්සේ ප්‍රාක්තන පැවරුම් සහ යුද්ධ ණයදී. ප්‍රාක්තන පැවරුම් කියන්නේ මොනවද ළමයි? ප්‍රාක්තන පැවරුම් කියන්නේ රජය විසින් රජයේ ආයතන වලට ලබා දෙන නැවත ගෙවිය යුතු නොවන දේවල්. ශුද්ධ ණයදීම් කියන්නේ රජය විසින් රාජ්‍ය ආයතන වලට ලබා දෙන නැවත ගෙවන්න ඕන ඒවා තමයි ශුද්ධ ණයදීම් කියන්නේ. ශුද්ධ කියන්නේ රජය දුන්න කොටසත් මේගොල්ලෝ අය නැවත ගෙවුව කොටසත් අතර වෙනස. අවසානයේ මූර්තවත්කම් අත්පත් කර ගැනීම ඒ කියන්නේ රජය විසින් ප්‍රාක්තනය සඳහා ඍජුව වෙන් කරන කොටස. නැත්නම් ඔයාලගේ වචනිකුත් මේ කියන්නේ රජය කරන ශුද්ධ ආයෝජනයට. හරි. එහෙනම් මෙන්න මේ තුන එකතුවෙන් තමයි ආයෝජන වියදම් හැදෙන්නේ. මේ දෙක එකතුවෙන් තමයි වර්තන වියදම් හැදෙන්නේ. මේ දෙක එකතුවෙන් තමයි රජයේ සමස්ත වියදම හැදෙන්නේ. රජයේ සමස්ත වියදම හැදෙන්නේ කොහොමද? ආයෝජන වියදම් සහ ප්‍රාක් ආයෝජන වියදම් සහ වර්තන වියදම් එකතු වෙලා වර්තන වියදම් මාසේ තියෙනවා භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් සහ සංග්‍රාම මාසේ තියෙනවා ණය පොලී සහ අනිකුත් සහනාධාර ටික. ආයෝජන වියදම් මාසේ තියෙනවා මූර්තවත්කම් පත්පත් කර ගැනීම, ප්‍රාක්තන සංග්‍රාම සහ ශුද්ධ ණයදීම්. ඔය ඔක්කොගේම එකතුවට අපි කියනවා රජයේ සමස්ත වියදම කියලා. හරි. ඔන්න ඔතනින් රජයේ වියදම ටිකක් ඉවරයි. මං ඊළඟ කොටසට යන්න කලින් විනාඩි දෙක තුනක් දෙන්නම් වාට ඔය ඔක්කොම කියවගෙන එන්නමයි. විනාඩි දෙක තුනක් දෙන්නම් ඔය ඔක්කොම හොඳ ළමයි වගේ කියවගෙන අවිල මට දාන ලයික් රියැක්ෂන් එකක්. ඔය කොටස තේරුණාද නැද්ද? ප්‍රශ්න තියෙනවා ළමයි මෙන්න අහන්න වෙලාව ඕන එකක් අහන්න මං උත්තර දෙන්නම්. මට කියන්න බලන්න හොඳ ළමයි වගේ ඕක තේරුණාද නැද්ද? කියවන් ඉන්නේ පිටු තුනක් තියෙනවා විනාඩි දෙක තුනක් දෙන්නම්. හොඳ ළමයි වගේ ඔක කියවන් ඉන්න බලන්න. උත්තර වැඩි ඉවරයි. ඔසමිනේ කියව ගන්න නැහැ. හැමෝම කියවන්න.
ගැටලු තියෙනවා මැසේජ් එකක් දාන්න මට. විනාඩි දෙක තුනක් මම දුන්නා. තව විනාඩියක් විතර මම දෙන්න. හරි. මම හිතනවා කාටවත්ම ගැටලුවක් නැතුව ඇති කියලා තමයි. ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් අහන්න. මොකද අපි තාම කාලයක් නැහැ මේව කරගෙන ඉන්නේ. හරි. එහෙනම් අපි යනවා ඉස්සරහට. බලන්න එහෙනම් හැමෝම. මේව එනවායි. අපි දැන් බලන්නකෝ රාජ්‍ය වියදම වර්ග කරන් ඉන්නවලට දෙනවා මේක කරලා. බින්දුවලක් කරන් බැරි ටික කරමු. මේකත් සහ තව පිටුවක් පිටු දෙකක් විතර කරලා මම ඉන්ටර්වලක් දෙනවා. හරි. එතකොට අපි දැන් ඔය බලන්න. අපි දැන් ඔය ආයෝජන වියදම වර්ධන වියදම කියලා ළමයි රාජ්‍ය වියදම වර්ග කරන්නේ මොකක් මතද? ආර්ථික විද්‍යානුකූලව. කියන්නේ ආර්ථික දෘෂ්ටි කෝණය. කියන්නේ ආර්ථිකමය කෝණයෙන් තමයි යෝක අපි වර්ග කරන්නේ ආයෝජන වියදම් සහ වර්ධන වියදම් කියලා. අපිට නම් වෙන ක්‍රමයකිනුත් රාජ්‍ය වියදම් වර්ග කරන්න පුළුවන්. අපි එකට කියනවා කාර්යයන් අනුව රාජ්‍ය වියදම් වර්ග කරනවා නැත්නම් රාජ්‍ය වියදමේ කාර්යබද්ධ වර්ගීකරණය කියලා කියනවා. කාර්යබද්ධ වර්ගීකරණය කියන්නේ මොකද්ද? රාජ්‍ය වියදම් වර්ග කරනවා ආර්ථිකමය වශයෙන් නෙමෙයි මොකක් වශයෙන්ද? රජයේ වියදම් කරන කාර්යයන් අනුව මොන වැඩේටද රජයේ වියදම් කරන්නේ? අන්න ඔය ආර්ථික විද්‍යානුකූල නොවන කාර්යයන් අනුව රාජ්‍ය වියදම තමයි අපි දැන් වර්ග කරන්න යන්නේ. පටල ගන්න එපා. රාජ්‍ය වියදම ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් අපි කරා වගේ ආයෝජන වර්ධන ඒ වර්ග කරේ මොන කෝණයෙන්ද? ආර්ථික විද්‍යානුකූල වශයෙන්. තව එකක් තියෙනවා කාර්යයන් අනුව කාර්යබද්ධ වර්ගීකරණය කියලා එකක්. මේ වර්ග කරන්නේ රජයේ වියදම් කරන්නේ මොකටද? මොන වැඩවලටද රජයේ වියදම් කරන්න යන්න? රජයේ වියදම් කරන කාර්යයන් අනුව අපිට රාජ්‍ය වියදම් වර්ග කරන්න පුළුවන්. අන්නේ කාර්යයන් අනුව කොට අපි කියනවා කාර්යබද්ධ වර්ගීකරණය කියලා. එහෙනම් රජයේ වියදම් කරන කාර්යයන් අනුව රාජ්‍ය වියදම කොටස් හතරකට කඩෙනවා. මං ආයෙත් කියනවා මේක පටල ගන්න නම් එපා ඈ. අර අපි ආයෝජන වර්ධන කියලා වර්ග කරාවේ මොකක් මතද? ආර්ථික විද්‍යානුකූල වශයෙන්. මේ වර්ග කරන්නේ මොකක් වශයෙන් මතද? රාජ්‍ය වියදම කාර්යයන් අනුව මොන වැඩේටද වියදම් කරන්නේ? අරමුණ අනුව කාර්යයන් අනුව අපි වර්ග කරනවා. පළවෙනිට අපි කියනවා ළමයි සාමාන්‍ය පොදු සේවා වියදම් කියලා. පළවෙනි එක සාමාන්‍ය පොදු සේවා වියදම්. සාමාන්‍ය පොදු සේවා කියන්නේ ළමයි පොදු භාණ්ඩ නිෂ්පාදනයට සහ ඒ ආශ්‍රිත සේවා පවත්වාගෙන යාමට දරන වියදම්. මොකද්ද? පොදු භාණ්ඩ නිෂ්පාදනයට සහ ඒ ආශ්‍රිත සේවා. මොකද්ද දෙයනේ පොදු භාණ්ඩ කියන්නේ? මතක් කරන් බලන්න පොදු භාණ්ඩ කියන්නේ ජාතික ආරක්ෂාව, නගර අලංකරණය, සුනාමි අනතුරු ඇගවීමේ සංඥා වගේ දේවල් තමයි පොදු භාණ්ඩ කිව්වේ. අන්නේ පොදු භාණ්ඩ සපයන්න සහ ඒ පොදු භාණ්ඩ සැපීම ආශ්‍රිත සේවා කියන්නේ දැන් ජාතික ආරක්ෂාව සැපීම ආශ්‍රිත සේවා කියන්නේ ඔය ජාතික ආරක්ෂාවට දායක වෙන ආමියක පොලිසිය වගේ ආයතන වලට වැටුප් ගෙවීම. ඒවා නඩත්තු කරනවා. අන්න ඒ වගේ අන්න ඒ වගේ පොදු භාණ්ඩ නිෂ්පාදනයටත් ඒ ආශ්‍රිත සේවා සඳහා දරන වියදම් තමයි ළමයි සාමාන්‍ය පොදු සේවා වියදම් කියලා අපි කියන්නේ. නෝට් එකක් දාගමු මම ඊට තියලා තියෙනව නේද? හරි අපි ලියමු එහෙනම්. සාමාන්‍ය පොදු සේවා වියදම් යටතේ මම දාගෙන නෝට් එකක් දාගමු මාතෘකාව දාලා සාමාන්‍ය පොදු සේවා වියදම්. මොකද සාමාන්‍ය පොදු සේවා වියදමක් කියන්නේ අපි ලියමු පොදු භාණ්ඩ සැපයීමටත් ලියන්න පොදු භාණ්ඩ සැපයීමටත්
පොදු භාණ්ඩ සැපයීමටත් පොදු භාණ්ඩ සැපයීමටත් ඒ ආශ්‍රිත සේවා සඳහාත් රජය දරන වියදම් වේ. පොදු භාණ්ඩ සැපයීමටත් ඒ ආශ්‍රිත සේවා සඳහාත් රජය දරන වියදම් වේ. පොදු භාණ්ඩ සැපයීමටත් ඒ ආශ්‍රිත සේවා සඳහාත් රජය දරන වියදම් වේ. පොදු භාණ්ඩ සැපයීමටත් ඒ ආශ්‍රිත වියදම් සඳහාත් රජය දරන වියදම් වේ. කියන්නේ පොදු භාණ්ඩ සපයන්න සහ පොදු භාණ්ඩ සපයන්න සහ ඒ ආශ්‍රිත වියදම්. තමයි අමතක වෙනවනේ ලියාගෙන බලන්න. පොදු භාණ්ඩ සපයනවා කියන්නේ අපි දන්නවනේ. ඔය ජාතික ආරක්ෂාව, නගර අලංකරණය වගේ සේවා සපයනවා. ඒ ආශ්‍රිත සේවා කියන්නේ මොනවද? ඔය ජාතික ආරක්ෂාවට අදාළ දායක වෙන ආයතනවලට වැටුප් ගෙවීම, ඒවන් රත්තු කරන එක වගේ දේවල් වලට. එහෙනම් ඔන්න රාජ්‍ය වියදම කාර්යබද්ධ වර්ගීකරණය, කාර්යන නොවර්ගීකරණය පළවෙනි එක පොදු භාණ්ඩ සැපයීමටත් ඒ ආශ්‍රිත සේවා දර සපයන්නත් කරන වියදම් හෙවත් සාමාන්‍ය පොදු සේවා වියදම්. අපි ලියමු උදාහරණ. අපි ලියන උදාහරණ සිවිල් පරිපාලනය උදාහරණයකට සාමාන්‍ය පොදු සේවා වියදම් වලට උදාහරණ. සිවිල් පරිපාලනය, ජාතික ආරක්ෂාව වැනි සිවිල් පරිපාලනය, ජාතික ආරක්ෂාව වැනි වියදම්. සිවිල් පරිපාලනය සහ ජාතික ආරක්ෂාව වැඩි වියදම් තමයි සාමාන්‍ය පොදු සේවා වියදම් වලට අපි ගන්නේ. සිවිල් පරිපාලනය, ජාතික ආරක්ෂාව වැනි පවත්වාගෙන යාමට දරන වියදම්. අපි යනවා දෙවෙනි එක සමාජ සේවා වියදම්. ළමයි සමාජ සේවා වියදම් කියන්නේ ඔයා හොඳටම දන්න සුබ සාධන භාණ්ඩ සහ ඒ ආශ්‍රිත සේවා සඳහා දරන වියදම්. සාමාන්‍ය පොදු සේවා කිව්වේ පොදු භාණ්ඩ සපයන්න හා ඒ ආශ්‍රිත සේවා වලට. සමාජ සේවා වියදම් කියන්නේ සුබ සාධන භාණ්ඩ සපයන්න සහ ඒ ආශ්‍රිත සේවා සඳහා දරන වියදම්. මොනවද සුබ සාධන භාණ්ඩ කියන්නේ? ලොකුම දෙක අධ්‍යාපනය හා සෞඛ්‍ය. තව තියෙනවා ලොකුම දෙක අධ්‍යාපනය හා සෞඛ්‍ය. එහෙනම් සමාජ සේවා වියදම් කියන්නේ සරලවම අධ්‍යාපනය සෞඛ්‍ය වගේ පොදු සේවා පවත් මේ අධ්‍යාපනය සෞඛ්‍ය වගේ සුබ සාධන භාණ්ඩ සපයන්න හා ඒ ආශ්‍රිත සේවා සඳහා දරන වියදම්. ඔය ඇතුළේ තියෙනවා ගුරු වැටුප් ගෙවීම, ඩොක්ටර්ස්ලට ගෙවන වැටුප් වීම ඔක්කොම තියෙනවා. හරි. එහෙනම් අපිට යනවා දෙවෙනි එක සමාජ සේවා සඳහා වියදම්. අපි ලියමු සුබ සාධන භාණ්ඩ ලබා දීමටත් ඒ ආශ්‍රිත සේවා සැපයීමටත් දරන වියදම් වේ. සුබ සාධන භාණ්ඩ ලබා දීමටත් ඒ ආශ්‍රිත සේවා සැපයීමටත් දරන වියදම් වේ. සුබ සාධන භාණ්ඩ ලබා දීමටත් ඒ ආශ්‍රිත සේවා සැපයීමටත් දරන වියදම් වේ. ලිව්වා. සුබ සාධන භාණ්ඩ සඳහාත් ඒ ආශ්‍රිත සේවා සඳහා දරන වියදම් වේ. ආයෙත් පාරක් කියන්නම්. සුබ සාධන භාණ්ඩ සැපයීමටත් ඒ ආශ්‍රිත සේවා සපයීමටත් දරන වියදම් වේ. උදාහරණ අපිට ලියන්න පුළුවන් මොනවද ළමයි ලියන්නේ? අධ්‍යාපනය සඳහා දරන වියදම, සෞඛ්‍ය සඳහා දරන වියදම, අන්නේ වගේ. අපි ලියමු අධ්‍යාපනය සඳහා දරන වියදම්, සෞඛ්‍ය සඳහා දරන වියදම් වගේ දේවල්. අධ්‍යාපනය සඳහා දරන වියදම්, සෞඛ්‍ය සඳහා දරන වියදම් වගේ දේවල්. අධ්‍යාපනය සඳහා දරන වියදම්, සෞඛ්‍ය සඳහා දරන වියදම් වගේ දේවල්. ඕවා අපි ගන්නවා සමාජ සේවා සඳහා දරන වියදම් විදියට. හරි. එහෙනම් අපිට තියෙන ඊළඟ එක ළමයි ආර්ථික සේවා. ඔතෙන්ට තමයි අපි ගන්නේ මෙච්චර වෙලා කතා කරපු යටිතල පහසුකම් සඳහා දරන වියදම්. ඒ කියන්නේ ඔය පාරවල් හදන, බස් ස්ටෑන්ඩ් හදන, ඔය බස් පෙන්නන්නේ ඕවද, ඔය වැසිකිලි කැසිකිලි ඔය හැම එකක්ම රටේ යටිතල පහසුකම් සංවර්ධනයට කරන වියදම් තමයි ළමයි ආර්ථික සේවා වියදම් කියලා කියන්නේ. තේරුණාද? අපි ලියමු එනම් රජය විසින් යටිතල පහසුකම් දියුණුවටත් රජය විසින් යටිතල පහසුකම් දියුණු කිරීමටත් රජය විසින් ආර්ථික සේවා යටතේ රජය විසින් යටිතල පහසුකම් දියුණු කිරීමටත් රජය විසින් යටිතල පහසුකම් දියුණු කිරීමටත් රජය විසින් යටිතල පහසුකම් දියුණු කිරීමටත් ඒ ආශ්‍රිත වියදම් සඳහා දරන ඒවා. රජය විසින්
යටිතල පහසුකම් දියුණු කිරීමට සහ ඒ ආශ්‍රිත සේවා පවත්වාගෙන යාමට දරන වියදම්. රජය විසින් යටිතල පහසුකම් පවත්වාගෙන යාමට සහ ඒ ආශ්‍රිත සේවා සඳහා දරන වියදම් තමයි අපි ආර්ථික සේවා කියලා කියන්නේ. අපි ලියමු උදාහරණ මොනවද? පිළිම උදාහරණ ඔය ප්‍රවාහන සේවා සඳහා දරන වියදම්, sannivedanයට දරන වියදම්, ඔය කෘෂිකර්මයට දරන වියදම්, කෘෂිකාර්මික පොහොර සාහන ආධාරද ඔය අවශ්‍ය කරන බෙහෙත් හේත් ගන්න ඔක්කොම දරන වියදම් ගන්න පුළුවන් නේ. අපිට උදාහරණ ප්‍රවාහනයට දරන වියදම්, sannivedanයට දරන වියදම්, කෘෂිකර්මයට දරන වියදම්, ඔය බල ශක්තිය, ඔය විදුලිය සඳහා වගේ බල ශක්තිය වියදම් ඔක්කොම ගන්න පුළුවන්. ලියන උදාහරණ ලිව්වේ නැත්නම් කෘෂිකර්මයට බල ශක්තියට sannivedanයට ප්‍රවාහනයට වැනි දේවට දරන වියදම් තමයි ආර්ථික සේවා වියදම් කියන්නේ. සරලවම මොකද රටේ යටිතල පහසුකම් සංවර්ධනයට කරන වියදම්. යටිතල පහසුකම් සංවර්ධනයට කරන වියදම්. ඔය සමාජ සේවා යටතට ගන්නෙත් නැති ආර්ථික සේවාව යටතට ගන්නෙත් නැති සාමාන්‍ය පොදු සේවා යටතට ගන්නෙත් නැති වියදමක් මට කියන්න. මට කියන්න බලන්න හැමෝම දාන්න chat එකට. ඔය සාමාන්‍ය පොදු සේවා යටතට ගන්නෙත් නැති සමාජ සේවා යටතට ගන්නෙත් නැති ආර්ථික සේවා යටතට ගන්නෙත් නැති වියදම් මොනවද ළමයි? දැන් ටිකකට ගණන් අපිට හම්බුණා ඒවා. මට කියන්න බලන්න මොනවද ඔයාලා දන්නේ? ඔය එකටවත් ගන්න තියෙවා. එකක් මට කියන්න එකයි තියෙන්නේ. කියන්නේ ගොඩ ලොකෝටම එකයි තියෙන්නේ. තව පොඩි පොඩිවා තියෙනවා. මොනවද ළමයි? එකක් කියන්න බලන්න ලොකෝටම තියෙන එක මට කියන්න බලන්න. අනිකුත් වියදම් කියන්නේ සමාජ සේවා යටතට ගන්නෙත් නැති සාමාන්‍ය පොදු සේවා යටතට ගන්නෙත් නැති ආර්ථික සේවා යටතට ගන්නෙත් නැති ඔය පොලී ගෙවීම් වගේ දේවල් තියෙන්නේ. අර ලංකාවේ වැඩිම තියෙනවා කිව්වේ. අන්නේ පොලී ගෙවීම් වැනි වියදම් තමයි දාන්නේ. අනිකුත් වියදම් යටතේ. කියන්නේ පොලී ගෙවීම් වගේ අනිත් තුනටම ගන්න නැති ඒවා දාන අපි එක කුලකයකට අනිකුත් වියදම් කියලා. ළමයි 2022 අවුරුද්දේ 22 අවුරුද්දේ රාජ්‍ය වියදමෙන් 34.5% පොලී ගෙවීම. රජයේ වියදම රුපියල් 100ක් නම් 34ක් පොලී ගෙවීම. 2022 අවුරුද්දේ 2023 අවුරුද්ද ඔයිට වඩා වැඩි ඈ. මම වගේ දෙන්නම් මට දැන් 22 එක මතක් වෙලා කිව්වේ ඈ. හරි. 22 එක මේක කියන්න එපා. 23 එක මම දෙන්නම් ඈ. හරි. එතකොට අපි ලියමු අනිකුත් වියදම් යටතේ. අපි ලියනවා පොලී ගෙවීම් වැනි ඉහත අයිතමයන්ට අයත් නොවන වියදම් වේ. පොලී ගෙවීම් වැනි ඉහත අයිතමයන්ට අයත් නොවන වියදම් වේ. අනිකුත් වියදම් කියන්නේ එතකොට අර ඉස්සෙල්ලා තුරට ගන්නේ නැති වියදම් වර්ගයක්. පොලී ගෙවීම් වැනි ඉහත අයිතම වලට අයත් නොවන වියදම් වේ. ඉහත අයිතම වලට අයත් නොවන වියදම් වේ. හරි ළමයි. මම ඔගේ දත්තරයක ලියා ගන්නවට දාලා තියෙන පිටුවංක 42 බලන්න. මහ බැංකු වාර්තාවට නම් මම ඔය ටික දෙන්නම් ඈ. තුනට පස්සේ අපි ලියාගමු. හරි. එහෙනම් ඔන්න ළමයි මොකක් ඉවරද? රාජ්‍ය වියදම ඉවරයි. රාජ්‍ය ආදායමත් සම්පූර්ණ අවසానයි. රාජ්‍ය ආදායමත් ඉවරයි. වියදමත් ඉවරයි නම් අපිට දැන් අයවැය ගැන කතා කරන්න පුළුවන් නේද? ඇයි? අයවැය ගැන කතා කරන්න මොකද්ද ළමයි ඕනේ? රාජ්‍ය ආදායම ඕනේ නේද? දැන් බලන්න රාජ්‍ය ආදායම අපි කතා කරා. රාජ්‍ය ආදායම කොටස් කීයද? දෙකයි. බදු ආදායම සහ බදු නොවන ආදායම කියලා. ඔයාලා හැමෝම දන්නවනේ මේක කියන්න දෙයක් නෙමෙයි. අපි ශේෂයක් ගන්න මොකද්ද? ආදායමෙන් වියදම අඩු කරලානේ. ඒ වගේ තමයි අයවැය ශේෂය ගන්නෙත්. රාජ්‍ය ආදායමෙන් රාජ්‍ය වියදම අඩු කරලා. එහෙනම් ආදායමත් කතා කරා අපි වියදමත් කතා කරා. වියදම කොටස් කී දෙකකට කැඩුවා. ආයෝජන වියදම් සහ වර්තන වියදම් කියලා. ආයෝජන වියදම් කොටස් තුනකට කැඩුවා. වර්තන වියදම් තව දෙකකට කැඩුවා. මේවා අර්ග කරලා තියෙන්නේ. අපි දැන් රාජ්‍ය ආදායමත් කතා කරා වියදමත් කතා කරා නම් ආදායමෙන් වියදම අඩු කරලා එන අයවැය ශේෂය ගැන දැන් අපිට කතා කරන්න අනිවාර්යෙන්ම පුළුවන් නේ. හරි. එහෙනම් දැන් අපි යන්නේ රාජ්‍ය මේ අහන්නකෝ ළමයි ඔය රාජ්‍ය ආදායමේ හෝ අපි කතා කරපු ගන්න ඔක. දැන් අපි කතා කරේ වියදමනේ.
ඔය දෙකේ ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මට දැන් කියන්න හොඳද? මම මෙච්චර දැන් 4-5 පාරක් කාලා ආයෙත් කිව්වේ නැත්තම් අවුල් තියාගෙන උඹ දන්නේ නැහැ ළමයි ඈ. මට වගකීමක් ගන්න බෑ එහෙමනම්. අවුල් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. මම මේ කොටස නොකර හරි කරන්න අහන්නේ. අපිට කාලයක් නෑ අය. හරි. එහෙනම් අපි කතා කරා රාජ්‍ය ආර්ථිකයි. දෙක රාජ්‍ය වියදමත් ඉවරයි. එහෙනම් ආදායමෙන් වියදම අඩු කළා තමයි මොකක් එන්නේද? අයවැය ශේෂය එන්නේ. ඔය අයවැය ශේෂය ප්‍රධාන කොටස් තුනකට කැඩෙනවා. සරලම කිව්වොත් ආදායමෙන් වියදම අඩු කළා එන මෙන්න මේ අයවැය ශේෂය කොටස් කීයකට කැඩෙනවද? ප්‍රධාන කොටස් තුනකට කැඩෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ පිටු අංක 42 43 යටතේ තියෙන අයවැය ලේඛනයක ප්‍රධාන ශේෂ තුන. පළවෙනි එකට අපි කියනවා වර්තන ශේෂය කියලා. පළවෙනි එකට අපි කියන ළමයි වර්තන ශේෂය කියලා. ඔයාට වර්තන ශේෂයේ අලුත් වුණාට ඔයාට උතන අලුත් නෑ නේද? මෙන්න මේ නම. රාජ්‍ය ඉතුරුම්. අන්න. රාජ්‍ය ඉතුරුම් කියද්දී නම් ඉතින් ආය ඕක ඔළුවේ ඕන තරම් කැඩිලා තියෙන නමක් ඈ. ඉතින් රාජ්‍ය ඉතුරුම් ගැන නම් අපි දන්නවා. හරිද ළමයි? නම් කොහොමද රාජ්‍ය ඉතුරුම් ගන්නෙ? කතා කරලා තියන්නේ ඈ. කොයිද ළමයි රාජ්‍ය ඉතුරුම් හම්බුනේ? සංකෘතාර්ථකයේ මතක නැද්ද? NT ඍණ G කියලා හැම ගත්තා. නම් NT ඍණ G කියලා අපි එතනදි ගත්තේ මෙහෙමනේ. ඉතින් අපි ගත්තේ NT කියන්නේ රාජ්‍යාදයන් බදු, G කියන්නේ මොකද්ද? වර්ධන වියදම්. එහෙනම් මෙයා අපිට කලින් හම්බෙලා තියෙනවා. එහෙනම් ළමයි කොහොමද අපි වර්ධන ශේෂය ගන්නෙ? NT කියන්නේ මොන ආදායමද? බදු ආදායම. ඒ කියන්නේ රාජ්‍ය ආදායම කොටස් දෙකයි බදු හා බදු නොවන බදු නොවන ආදායම කවුරු ඇතුලේ නැද්ද? NT ඇතුලේ නැහැ. දැන් බදු ආදායම අපි අඩු කරනවා මොනවද? G කියන්නේ කවුද ළමයි? G කියන්නේ අද කතා කරන්නේ වර්තන වියදමක් කියලා. එහෙනම් රජයේ බදු ආදායමෙන් අඩු කරනවා මොන වියදම්ද? රජයේ වර්තන වියදම්. රජයේ වර්තන වියදම් අඩු කරනවා බදු ආදායමෙන්. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. වර්තන වියදම් තුල දෙන්නෙක් හිටියනේ. මොකද්ද? එකක් රාජ්‍ය සේවා වලට දරන වියදම, අනිත් එක සංක්‍රාම. ළමයි සංක්‍රාම වියදම් මෙතන ගන්නවද? ගන්නේ නැහැ. වර්තන වියදම් වලට සංක්‍රාම ගන්නේ නැහැ. ඒ නිසා sorry මෙතන ගන්නෙ මට එක අමතක වුණා. වර්තන සම්පූර්ණ වර්තන වියදම තමයි තියෙන්නේ. හරි. මේක තමයි ගන්න නැත්තේ. එහෙනම් බදු ආදායමෙන් සම්පූර්ණ වර්තන වියදමම සම්පූර්ණ වර්තන වියදම කියන්නේ හොඳට මතක තියාගන්න. මට චුට්ටක් අතන පැටලුණා. මෙතන වර්තන වියදම කියන්නේ මේ රාජ්‍ය G සහ රාජ්‍ය සේවා පවත්වාගෙන දරන වියදම් සහ සංක්‍රාම දෙකම හොඳේ. හරි. එහෙනම් කොහොමද වර්තන ශේෂය ගන්නෙ? රජයේ බදු ආදායමෙන් වර්තන වියදම් අඩු කරනවා. ඔතන මතක තියාගන්න මෙතන බදු කියන්නේ මොන ආදායමද? ඍජු බදු හා වක්‍ර බදු කියලා දෙකේම එකතුව. එහෙනම් වර්තන ශේෂය ගන්න සූත්‍රය වලට උතන ලියා ගන්න පුළුවන් කොටුවේ කොහොමද ගන්නෙ? වර්තන ශේෂය නැත්තම් ඇල ඉරක් රාජ්‍ය ඉතුරුම් සමානයි බදු ආදායම ඍණ වර්තන ශේෂය. අපි ලියමු. කොටුව ඇතුලේ රාජ්‍ය ඉතුරුම් ඇල ඉරක් වර්තන ශේෂය සමානයි. ලියන්න රාජ්‍ය ඉතුරුම් ඇල ඉරක් වර්තන ශේෂය සමානයි. රාජ්‍ය ඉතුරුම් ඇල ඉරක් වර්තන ශේෂය සමානයි. රාජ්‍ය ඉතුරුම් ඇල ඉරක් වර්තන ශේෂය සමානයි බදු ආදායම ඍණ වර්තන වියදම්. නැත්නම් පුනරාවර්තන වියදම් කිව්වොත් අවුලක් නැහැ. වර්තන වියදම් ඍණ. එහෙනම් කොහොමද ළමයි රාජ්‍ය ඉතුරුම් ගන්නෙ? නැත්නම් අපි වර්තන ශේෂය ගන්නෙ කොහොමද? බදු ආදායම අඩු කරනවා වර්තන වියදම් ටික. මම හිතනවා ආකාශ සූත්‍රය ලියා ගන්නද කියලා. ආයෙත් පාරක් කියන්නම්. වර්තන ශේෂය නැත්නම් රාජ්‍ය ඉතුරුම් ගන්නෙ බදු ආදායම අඩු කරනවා වර්තන ශේෂය. උන්න හරි. දැන් ඔයාගෙන් මම පොඩි ප්‍රශ්න තුනක් අහනවා. මට උත්තර ඕනේ. ඉස්සෙල්ලාගේ වැඩිදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. ළමයි වර්තන ශේෂයේ ඍණාංගයක් එනවා කියන්නේ කවුද වැඩි? වර්තන ශේෂයේ ඍණාංගයක් එනවා කියන්නේ බදුද වැඩි වර්තන වියදම්ද වැඩි? මට කියන්න හැමෝම උත්තර දෙන්න බලන්න. ඔයා උත්තර දුන්නොත් ඔයා ගොඩේ අයියා. අනිත් කෙනා උත්තර දෙනවා. ඒ වගේ කතන්දර තියාගන්න එපා ඕලි වල වගේ ඈ. වැරදි මට කැමති ඇත්තටම වැරදිනවා නම්. මට දුන්නොත් ඔයා මේක ඉගෙන ගන්නවා. කියන්න බලන්න. වර්තන ශේෂය ඍණාංගයක් එනවා කියන්නේ වර්තන ශේෂ ඍණාංගයක් එනවා කියන එක තේරුම මොකක්ද ළමයි? හරියට හරි. ඔව් ජනදී. වර්තන ශේෂ ඍණාංගයක් එනවා කියන්නේ කවුරු මේ අදහස තමයි රාජ්‍ය ඉතුරුමු ඍණ කියන එක. දෙකම එකයි නේද? වර්තන ශේෂ ඍණ කියන්නේ රාජ්‍ය ඉතුරුමු ඍණ කියන එකම තමයි.
ආකාශ මොකද කියන්නේ? ඔසවිනි මොකද කියන්නේ? වර්තන ශේෂය ඍණ වෙන්නේ මේ දෙන්නගෙන් කවුද වැඩි? බදුද වර්තන වේදම්ද? මට හිතලා කියන්න බලන්න. ඔයාලට උනා ගියන් දාලා හිතලා බලා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. වර්තන ශේෂය ඍණ කියන්නේ රාජ්‍ය ඉතුරුමුත් ඍණ කියන එකට හොඳට මතක තියාගන්න එක. මට කියන්න ළමයි. මොකද්ද වෙන්නේ? කවුද වැඩි? වර්තන ශේෂය ඍණ කියන්නේ ඕවා තමයි MCQ ඈ. ඔසවිනි වර්තන ශේෂය ඍණ වෙන්නේ බලන්න බදු වැඩි නිසා නෙමෙයි ඈ. බදු කියන්නේ ආදායමනේ. බදු 100ක් තියෙනවා. වර්තන වීදම් 120යි. එහෙනම් වර්තන වීදම් වැඩි නිසා වර්තන ශේෂය ඍණ 120යි. බදු කියන්නේ ආදායම. වර්තන වීදම් තමයි වැඩි වෙන්නේ. ඒ නිසා ඒක උත්තර දුන්න නැත්නම් බලා ගන්න. වර්තන ශේෂය නැත්තම් රාජ්‍ය ඉතුරු. අඩුයිද? හරි. එහෙනම් හරි. ඔය හරි එහෙනම් ඈ. මම දැක්ක වැඩි වගේ. ඔය හරි. ඔව් හරියට හරි. එහෙනම් වර්තන ශේෂය නැත්තම් රාජ්‍ය ඉතුරුම් ඍණ වෙන්නේ බදු වලට වඩා මොකක් වැඩි නිසාද? වර්තන වියදම් වැඩි නිසා. ඔන්න ඊළඟ එක. දැන් අපි යන චුට්ටක් ගැඹුරට. වර්තන වියදම් ඇතුලේ තියෙන පොලේ වියදම වැඩි වුණා කියන්නේ ඔන්න වර්තන වියදම් ඇතුළේදී පොලේ වියදම තිබ්බේ නේද? සංක්‍රාන්තුරනේ. එහෙනම් වර්තන වියදම් ඇතුළේ තියෙන පොලේ වියදම් වැඩි වුණා කියන්නේ අනිවාර්යයෙන්ම රාජ්‍ය ඉතුරු නැත්තම් වර්තන ශේෂය මොකක් වෙනවද? අඩු වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම 2023 අවුරුද්දේ පොලී වියදම පොලී වියදම අම්බානක වැඩි වෙච්ච නිසා ළමයි 2023 අවුරුද්දේ රජයේ ඉතුරුම් තියෙන මොනාගයක් විදියටද ඍණාගයක්. ළමයි රජයේ ඉතුරුම් ඍණාගයක් කියන එකේ තේරුම මොකක්ද? රජයේ ඉතුරුම් ඍණ නම් මේ කතා කරන්නේ වර්තන වියදම් විතරයිනේ. තව එකක් තියෙනවා මොකක්ද? ආයෝජන වියදම් කියලා. මට කියන්න රාජ්‍ය ඉතුරුම් ඍණාගයක් වෙනකොට රටේ ආයෝජන වියදම තියෙන්නේ. ආයෝජන වියදම වැඩි වෙයිද අඩු වෙයිද? මං අහන්නේ වර්තන වියදම ඍණාගයක් වෙනකොට ආයෝජන වියදම වැඩි වෙයිද අඩු වෙයිද කියලා. මේ එළියවල හරියම ප්‍රශ්න මං අහන්නේ ඈ. දීනා මොකද කියන්නේ? මන්දාකිනි දෙන්න දාසක්. වර්තන ශේෂය නැත්තම් රාජ්‍ය ඉතුරුම් ඍණාගයක් කියන්නේ ආයෝජන වියදම අඩු වෙයිද වැඩි වෙයිද? මට දෙන්න උත්තරයක්. මම ප්‍රොමිස් කරනවා ඔයා දෙන උත්තරේ මං ඉස්සරහට හොඳට ගොඩනගලා දෙනවා කියලා. දෙන්න. මොකද ළමයි කියන්නේ? දීනා මොකද කියන්නේ? මන්දාකිනි මොකෝ කියන්නේ? ඔව් හරියට හරි. ඔය තියෙන්නේ. වර්තන ශේෂය නැත්තම් රාජ්‍ය ඉතුරුම් ඍණාගයක් ගන්නවා කියන්නේ රජයේ ආයෝජන වියදම අඩු වේද වැඩි වේද? නිකේෂ් මොකෝ කියන්නේ? මට කියන්න බලන්න. දෙන්න උත්තර ළමයි. මට වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. අඩු වෙනවා. හරියට හරි. එහෙනම් රජයේ වර්තන විශේෂය නැත්තම් රාජ්‍ය ඉතුරුම් ඍණ වුණා කියන්නේ අනිවාර්යෙන්ම ආයෝජන අඩු වෙනවා. ඇයි ළමයි? මේ අහන්නකෝ. රජයට ආයෝජනය කරන්න සල්ලි කොහෙන්ද ළමයි? ආයෝජනය කරන්න සල්ලි තමයි රජය මේ බදු ආදමෙන් ලබා ගන්න. තේරුණාද? දෙයනේ ආදායමෙන් වියදමත් කියන්නේ ආදායමෙන් වියදම අඩු කරපුවම එනාගේ ඍණ කියන්නේ ඇත්තම කතාව රජයේ ආදායමට වඩා වියදම මොකද ළමයි වැඩි කියන එකනේ. ආදායමට වඩා වියදම වැඩි නම් රජයට අනිවාර්යයෙන් මොකද්ද වෙන්නේ? වියදම වැඩි නම් ළමයි ආයෝජනය කර කර ඉන්න බෑ. ආයෝජනය කරන්න තියෙන සල්ලි ටිකක් දාන්න නම් මොකක් කරන්නද? වියදම් කරන්න. උදාහරණයක් රජයේ සේවකයට බඩුක් ගෙවන්න සල්ලි නැහැ. රජේ නම් හයිවේ හදලා වැඩක්ද? ආයෝජනය කළ වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම වර්තන වියදම් වලට සල්ලි දාන්න ඕනේ. ඔන්න ඔය කතාව නිසායි ඔන්න ප්‍රායෝගික දේවල් ළමයි මේවා අමතක වෙන්නම් දෙන්න එපා. මහා සාපයක් ඇත්තටම මෙච්චර ප්‍රායෝගික දේවල් අමතක වෙනවා කියන්නේ. හරිද? 2023 අවුරුද්දේ රජයේ පොලේ ගිහින් මං කිව්වා අම්බානක වැඩි කියලා. අන්න ඒ නිසා අනිවාර්යෙන් 2023 අවුරුද්දේ රාජ්‍ය ඉතුරු ඍණාගයක් ගත්තා. ඒ නිසා 2023 අවුරුද්දේ 22ත් එහෙම 24ත් එහෙමයි රජයේ ආයෝජන වියදම් අඩු වුණා. ඒක නිසායි කොළඹ නුවර හයිවේ එක 2023 අවුරුද්දේ හදන එක తాවකාලිකව නතර කරේ අංක 1. කොළඹ තියෙන බස් පර්යන්තය හදන්න පටන් ගත්තේ 2019 තාමත ගන්නවා. ඔන්න ඔය වගේ හේතු 2. 3 කොළඹ වරායේ අලුතෙන් ජැටියක් හදන්න යනවා ඒ ක්‍රේන් හයි කරලා ඕක පරක් වුණා. ඔන්න බලපෑම 3. 4 ගුවන්තොටුපළ කටුනායක ගුවන්තොටුපළේ මගේ පර්යන්තය පුරුදු කරන්න යනවා ආයෝජන වේදිකම ඕක අඩු වුණා 4. 5 යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න යෝජනා වුණේ 2018 තාම පරක්කුයි ඔන්න හේතු නිසා.
උදාහරණත් එක්ක ඔන්න කිව්වා නම් රජයේ පොලේ ගෙවන එක වැඩි වුණා කියන්නේ 20 22ත් එහෙමයි. 21 අගභාගයේ පටන් ගත්තෝක 22 අවුරුද්දෙත් එහෙමයි 23ත් එහෙමයි 24ත් එහෙමයි 25 තාම මම දන්නේ නැහැ. දත්ත මං එච්චර දුරට බැලුවේ නැති නිසා. හරිද? විශේෂයෙන් 23 අවුරුද්දේ පොලේ ගෙවීම් වැඩි වුණා. ඒ නිසා වර්තන වේදම වැඩි වුණා. රාජ්‍යතුරුම් නැත්නම් වර්තන ශේෂය ඍණ වුණා, අඩු වුණා. ඒත් එක ලංකාවේ ක්‍රියාත්මක කරන්න තිබ්බ ආයෝජන ව්‍යාපෘති 100 ගාණක් වහලා දැම්මා 20 23 අවුරුද්දේ. මම මේ මහ බැංකුවේ තත්ත්වයට දෙන්නව නැතුව මම ඔයාලට ඔක තර්ක කරලා ගත්තලමයි ඈ. ඒ නිසා ඔයා ඇත්තට මේ ටික මේ විදිහට පාඩම් නම් ආවේ මට ඔයාලට මෙලෝ බයක් නැහැ. ඒ නිසා ඕක ওই විදිහට පාඩම් කරගන්න. දැන් මොන මන් තාරකේ ඔයාලට එක කිව්වා. නම් අපිට පල්ලෙන් ලියන්න පුළුවන් ළමයි මෙන්න මේ රාජ්‍ය ඉතුරු නැත්නම් වර්තන ශේෂය ඍණ වුණොත් එන ප්‍රතිපාක. ඔය තමයි කතා කරේ. අපි ලියමු. කතා කරු ප්‍රතිපාක ටික ඔය ස්ථානේ අපි දැන් ලියන්න යන්නේ. හරි. අපි ලියමු. වර්තන ශේෂය නැත්නම් රාජ්‍ය ඉතුරු ඍණ වීමේ ප්‍රතිපාක. අපි ලියනවා. වර්තන ශේෂය ඍණ වුණොත් තමයි ඉස්සෙල්ලාම බලපාන්නකො ජාතික ඉතුරුම් වලට. ආ දන්නව නේද? දේශීය ඉතුරුම් වලින් තමයි ජාතික ඉතුරුම් ගන්නෙ. ජාතික ඉතුරුම් කරන්නේ මම ඕක කතා කරා. දේශීය ඉතුරුම් අඩුනා කියන්නේ අනිවාර්යෙන්ම රාජ්‍ය ඉතුරුම් අඩුනා කියන්නේ අනිවාර්යෙන්ම ජාතික ඉතුරුම් අඩු වෙනවා. ඒ ජාතික ඉතුරුම් සහ රාජ්‍ය ඉතුරුම් අතර තියෙන සම්බන්ධය අමතකයි නම් ඉක්මනට ජාතික ඉතුරුම් ගන්න පෙළලා බලන්න. ඕක කතා තියෙන්නේ. නම් පළවෙනි ප්‍රතිභාගය තමයි ජාතික ඉතුරුම් පහළ වැටීම. අපි ලියුව අංකික දාලා ජාතික ඉතුරුම් පහත වැටීම. ජාතික ඉතුරුම් පහත වැටීම. ජාතික ඉතුරුම් පහත වැටීම පළවෙනි එක. දෙවෙනි එක දැන් අපි ඉගෙන ගත්ත දේ වර්තන ශේෂය ඍණ කියන්නේ ආයෝජනය මොකද්ද වෙන්නේ? රජයට ආයෝජනයට සල්ලි නැති වෙනව නේද? ඒ නිසා ආයෝජන වියදම් පහත වැඩෙනවා. ආයෝජනය පහත වැඩුණා කියනවා මොකද්ද වෙන්නේ? ආයෝජනය කරනවා කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ හදන එක. ප්‍රාග්ධනය පහත වැඩුණා කියන්නේ අඩේ අනාගත ආර්ථික සංවර්ධනය අඩු වෙනවනේ. මතක නැහැ හැකියාව අයින් වලින් කතා කරා. දැක්කනේ ලංකාවට වෙලා තියෙන දේ ළමයි. ඔයාලට මේ ටික මැති ඔය කියන ඕන තරම් තර්ක කරලා ගන්න. හැකියාව අයින් වලටත් මේක මම උන්න ගෙනිච්ච අය. හරි. අපි ලිව්වා දෙවෙනි එක ආර්ථිකයේ ආයෝජනයට අරමුදල් හිඟවීම. දෙවෙනි එක ආර්ථිකයේ ආයෝජනයට අරමුදල් හිඟවීම. රජයේ ආයෝජනයට අරමුදල් හිඟවීම. රජයේ ආයෝජනයට අරමුදල් හිඟවීම. දෙවෙනි එක. තුන්වෙනි එක ආයෝජන වියදම් අඩුවීම. දෙවෙනි එක ආයෝජනයට අරමුදල් හිඟවීම. තුන්වෙනි එක ආයෝජන වියදම් පහත වැටීම. තුන්වෙනි එක ආයෝජන වියදම් පහත වැටීම. තුන්වෙනි එක ආයෝජන වියදම් පහත වැටීම. පළවෙනි එක ජාතික ඉතුරුම් පහත වැටීම. 3 ආයෝජනයට අරමුදල් හිඟවීම. ලියා ගන්න බැරුව නම් අහන්න. 2 ආයෝජනයට අරමුදල් හිඟවීම. 3 ආයෝජනයේ පහත වැටීම. ළමයි මෙතන රජයේ වර්තන වියදම් වැඩිනේ බදු වලට වඩා කියන ආදායමට වඩා වියදම් වැඩි නේද? ඒතර වර්තන වියදම් වැඩි කියලා නොකර ඉන්නත් බෑ. සේම කියන්නේ පඩි ගෙවන්න තු ඉන්නේ ළමයි. නිසා රජයට සිද්ධ වෙන මොකක් කරන්නද ළමයි? ණය අරන් හරි ඕක කරන්න. අන්න දැක්කනේ රජයට ණය ගන්න වෙන්නේ ඇයි එහෙනම්? රජයට ණය ගන්න වෙන්නේ බදු ආදායමට වඩා වර්තන වියදම් වැඩි නම්. සරලවකුත් ආදායමට වඩා වියදම් වැඩි නම් රජයට ණය ගන්න වෙනවා. ඔන්න ඒ නිසා තමයි ආණ්ඩුව ණය ගන්න පෙළඹුණේ 2023 අවුරුද්දේ ඔය අවුල නිසා ඈ. ලස්සන මේවා කම්බයින් වෙනවා ළමයි. දත් අපිට නැතුව මේක පාඩම් කරගන්න පුළුවන්. හරි එහෙනම් හතරවෙනි එක රජයට ණය ගැනීම සඳහා නැඹුරු වීම. 4 රජයේ ණය ගැනීම සඳහා නැඹුරු වීම. රජය ණය ගැනීම සඳහා නැඹුරු වීම. රජයේ ණය ගැනීම සඳහා නැඹුරු වීම. පස්වෙනි එක දැන් මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ළමයි රජයේ මිනිස්සු රජයට හොඳ කියයිද? අපේ ආණ්ඩුව නම් හොඳයි. හොඳටම කරනවා. අපිට මාර විශ්වාසයක් කියලා කියන්නේ නැහනේ. පළු යන්න බයිනව නේද? ඇයි බයින්නේ? ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය ගැන අපි තියෙන විශ්වාසය කඩා වැටෙන නිසා. අපි අවසානය ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ජනතා විශ්වාසයේ බිඳ වැටීම ලියමු. ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ජනතා විශ්වාසයේ බිඳ වැටීම.
ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ජනතා විශ්වාසය පිළිවැටීම. හරි ළමයි. එහෙනම් ඔන්න අපි අවසානය තමයි රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටීම කියන එක. හරි. ඔන්න එහෙනම් පළවෙනි ශේෂය වර්තන ශේෂය නැත්තම් රාජ්‍යතුරුම් හරි. මම හිතනවා පැහැදිලි කියලා ළමයි ඩවුට් එකක් තියෙනවා නම් ඉක්මනට කියන්න ඕනේ. හරි. එහෙනම් අපි යනවා දෙවනි ශේෂ වර්ගයට. හරිනේ. වර්තන ශේෂය නැත්තම් රාජ්‍යතුරුම් හරි. දෙවනි ශේෂ වර්ගයට අපි කියනවා ළමයි ප්‍රාථමික ශේෂය කියලා. මොකද්ද? ප්‍රාථමික ශේෂය. බලන්න. හොඳට බලන්න. රාජ්‍යතුරුම් නැත්තම් වර්තන ශේෂය ගත්තේ මොකකින් මොකක් අඩු කළාද? බදු ආදායමෙන් විතරයි ඈ. බදු නොවන ආදායම ගත්තද? බදු නොවන ආදායම ගත්තේ නෑ වර්තන ශේෂය හොයන්න. හැබැයි මේ ප්‍රාථමික ශේෂයට මේ දෙකම ගන්නවා. දෙකම ගන්නවා කියන්නේ බදු ආදායම සහ බදු නොවන ආදායම කියන සමස්ත මුළු ආදායමම බදු ආදායම සහ බදු නොවන ආදායම කියන සමස්ත මුළු ආදායමම ගන්නව නේද ප්‍රාථමික ශේෂයට. නම් සූත්‍රයක් හදා ගන්නවා. මුළු ආදායම ඍණ මොන වියදම්ද? රජයේ මුළු වියදම්. මුළු ආදායම ඍණ තමයි රජයේ මුළු වියදම් කියන්නේ. මුළු වියදම් කියන්නේ මොකක් තියනවද? ආයෝජන වියදමක් තියෙනවා. අනිත් එක ආවර්තන වියදමක් තියෙනවා. එහෙනම් මුළු ලැබීම් වලින් මුළු ආදායමෙන් අපි අඩු කරනවා මුළු වියදම්. හැබැයි මුළු වියදම් අඩු කරද්දී අපි එක්කෙනෙක්ට පයින් ගහලා එළියට දානවා. කවුද? එක්කෙනෙක්ට පයින් ගහලා එළියට දානවා. ඔයා අපි ගණන් ගන්න නැහැ කියලා. කවුද? පොලි වියදම්. පොලි වියදම් හැර මුළු වියදම් තමයි අපි අඩු කරන්නේ. හොඳට මතක තියාගන්න. ප්‍රාථමික ශේෂය ගන්නේ බදු හා බදු නොවන ආදායම කියන මුළු ආදායමෙන් ආයෝජන හා වර්තන වියදම් කියන දෙකම මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරනවා. එක වියදමක් අඩු කරන්නේ පොලි ගෙවීම. ඕක හැමතැනම කියනවා පොලි ගෙවීම අඩු කරන්නේ. හැම ක්ලාස් එකකම ඉස්කෝලේ කියනවා පොලි වියදම් අඩු කරන්නේ නැහැ කියලා. ඇයි ළමයි අඩු කරන්නේ නැත්තේ? ඇයි අඩු කරන්නේ නැත්තේ? ළමයි ආණ්ඩුව මේ අවුරුද්දේ පොලි ගෙවන්නේ මේ අවුරුද්ද ගත්ත ණය වලට විතරක්ද? නෑනේ. ලංකාවේ ආණ්ඩුව 1900 ගණන් වල ඉඳන් ණය ගන්නවා. ඒ ගත්ත ණය වලට සමහර විට පොලි දැන් ගෙවනවා වෙන්න පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ. මෙතන ඔයාලා අහලා තියෙන ළමයි දේශපාලන වේදිකාවේ කියනවා ආණ්ඩුව ට්‍රිලියනයක් ණය ගත්තා, අය මිලියනයක් ණය ගත්තා කියලා. දැන් මම ඔයාලට මෙතන ඇදලා පෙන්නවනේ 2024 ඉවර වෙනකොට රුපියල් බිලියන 56ක ණය තියෙනවා. ඔයාලට පොලිය ගෙවන්න ඕනේ නැති අවුරුදු 20ක් 30ක් යනකම්. ඒ කියන්නේ අපි මේ අවුරුද්ද ගෙවන පොලිය කියන්නේ බලන්න මේ අවුරුද්දේ අපි ගෙවන පොලිය කියන්නේ මේ අවුරුද්දේ අපි ගෙවන පොලිය කියන්නේ මේ අවුරුද්දේ අපි ගත්ත ණය වලට ගෙවන පොලිය විතරක්ම නෙවෙයි ඈ. කලින් අවුරුදු වලට ගත්ත ණය පොලියත් මේක ඇතුලේ තියෙන්න පුළුවන්. හැබැයි ළමයි මේ බදු ආදායම කියන්නේ මොන අවුරුද්දේ ආදායමද බලන්න. මේ බදු ආදායම කියන්නේ මේ ආදායම වර්ග දෙක කියන්නේ මේ අවුරුද්දේ ආදායම. මේ වියදම් කියන්නේ මේ අවුරුද්දේ ආයෝජන හා වර්තන වියදම්. දෙයනේ මේ අවුරුද්දේ ආදායමෙන් අයි අපි වෙන අවුරුදු වල වියදම් අඩු කරන්නේ. අන්න ඒ නිසායි පොලි වියදම අඩු කරන්නේ. මතක තියාගන්න මේ පොලි වියදම තුනේ මේ අවුරුද්දට කරන පොලි වියදමක් තියෙනවා. කලින් අවුරුදු වල වියදමක් තියෙනවා. ඇයි අපි එහෙනම් මේ අවුරුද්දේ ආදායමෙන් කලින් අවුරුදු වල වියදම අඩු කරගෙන ඉල්ලම් කන්නේ? ඒකයි තමයි පොලි වියදම තුනේ මේ අවුරුද්දේ ගත්ත ණය වලට ගෙවන පොලියක් තියෙනවා. ගිය අවුරුදු වලට ගත්ත ණය පොලියක් තියෙනවා. ඒ කලින් අවුරුදු වල වියදමක් තියෙන නිසා තමයි මුළු වියදමෙන් පොලි වියදම් නැතුව ඉතුරු ටික අඩු කරන්නේ ඈ. ගොඩක් තැන්වල කියන්නේ නැහැ කියලා මම හොඳටම දන්න නිසා මම මේක බර කළා මෙතන කියන්නේ. පොලි වියදම් තුළ තියෙනවා මේ අවුරුද්දේ ගත්ත ණය වලට කරන පොලියක් තියෙනවා. කලින් අවුරුදු වල ගත්ත ණය වලට කරන පොලියක් මේක තුලේ අනිවාර්යෙන් තියෙනවා. ඒකයි මේ අවුරුද්ද මුළු ආදායමෙන් පොලි වියදම් හැරිතුරු ටික අඩු කළා අපි ගන්නේ මේ අවුරුද්දේ සමස්ත ශේෂය. දෙයනේ මේ අවුරුද්ද ශේෂය ගන්න නම් කලින් අවුරුදු වල වියදම් අඩු කරලා බෑ. ඒකයි පොලි වියදම් නැති ඉතුරු ටික අඩු කරන්න ළමයි ඈ.
හොඳට මතක තියාගන්න. පොලි වියදම් ගන්න නැත්තේ හේතුව ඕක නිසා පොලි වියදම් ගන්නේ නැහැ. හරි ඊළඟ එක. පොලි වියදම් මේකට අගේ නොකරට පොලි වියදම් අපි නොගෙව ඉන්න ඕනද? නෑනේ. ළමයි දන්නකො මෙතන මුළු ආදායම තියෙන රුපියල් 1000ක්. මුළු වියදම තියෙන 1200ක්. එහෙනම් අනිවාර්යෙන් ප්‍රාථමික ශේෂය ඍණ නේද? ප්‍රාථමික ශේෂය ඍණ 200යි. ප්‍රාථමික ශේෂය ඍණ වුණා කියන්නේ ප්‍රාථමික ශේෂය ගත්තේ අපි පොලි වියදම් නැතුව නේද? ප්‍රාථමික ශේෂය ඍණ කියන ළමයි එහෙනම් පොලි ගෙවන්නවත් අපිට සල්ලි තියෙනවද? නැහැ. ප්‍රාථමික ශේෂය ඍණයි කියන්නේ ඇයි? පොලි ගෙවන්න සල්ලි නැත්තේ මොකද? ඇයි දෙයන්නේ? මුළු ආදායම බදු හා බදු නොවන සමස්ත ආදායමෙන් පොලිය නැතුව ටිකක් අඩු කරලා ඍණාගයක් නම් පොලි අඩු කරා නම් ඔක කොහොච්චර ඍණ වේද ළමයි? ඒ නිසා පොලිය අඩු කරලා ඍණ නම් අනිවාර්යෙන් අපිට පොලිය ගෙවන්නත් ළමයි මොකක් කරන්න ඕනද? පොලිය ගෙවන්නත් ණය ගන්න වෙනවා. ලංකාවට කෙලවුනේ ඔච්චර ඕවා කරන්න කියලා තමයි. ලංකාවේ ළමයි 20 24 අවුරුද්දේ පොලිය ගෙව්වෙත් ණය අරන්. හිතන්නකෝ ඔයාමගේ රුපියල් 2000ක් ණයට ගත්තා. ඔයාටකට පොලිය ගෙවන්නත් ඉදියක් නැහැ. ඔයා වෙන කාගේ හරි ඉල්ලලා මට පොලිය ගෙව්වා. අන්න ඒ වගේ දෙයක් ළමයි ලංකාවට මෙච්චර බරදින්න හේතු හොය කවුරුත් ඔයගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. හරිද? නිකන් මුදල් අච්චු ගැහුවා උද්දමනේ වැඩන ඔය කතන්දර විතර හැම එකම කියන්නේ. මේවා කවුරුත් කියන්නේ නැහැ ළමයි. හරි. එහෙනම් මුතර මතක තියාගන්න මුළු ආදායමෙන් ආයෙත් බලන්න අවධානයෙන් අහන්න. මුළු ආදායමෙන් පොලිය නැතුව ටික අඩු කරලත් එන එක රින්න. අයිත් කියමු මුළු ආදායමෙන් පොලිය නැතුව ටික අඩු කරලා එන එකක් තියෙනවා. අයිත් කියන්නම් මුළු ආදායමෙන් පොලි වියදම් නැතුව වියදම් ටික අඩු කරලා එන එකක් තියෙනවා ළමයි. පොලි වියදම් දාලා අඩු කරොත් ඒක අනිවාර්යෙන් ගොඩක් ඍණ වෙනවා. පොලි වියදම් නැතුව ත්‍රිනනම් පොලිය ගෙවන්න අපිට සල්ලි තියෙනවද? නැහැ. නම් පොලිය ගෙවන්නත් අනිවාර්යෙන් ණය ගන්න වෙනවා. එහෙනම් ප්‍රාථමික ශේෂයේ ඍණ නම් තමයි ඔය අවුල වෙන්නේ. ප්‍රාථමික ශේෂයේ දනුනොත් එහෙම පොලිය ගෙවන්න අපිට මේ සල්ලි ටික යූස් කරන්න පුළුවන්. ඒකට අවුලක් වෙන්නේ නැහැ. ඒ අවාසනාවට 20 22 23 24 හැම අවුරුද්දකම අවුරුදු 3ේම ප්‍රාථමික ශේෂය ඍණ 22 අවුරුද්ද ළමයි ප්‍රාථමික ශේෂය තියන්නේ ඍණ 6.4ක් විදිහට දලදේශ නිෂ්පාදනය. 22 අවුරුද්ද 23ක මම දෙන්නම්. එතකොට ප්‍රාථමික ශේෂයේ ධන වුණොත් අවුලක් නැහැ. ධන වුණොත් තමයි පොලිය ගෙවන්න සල්ලි තියෙනවා. මේ අහන්නකො මම හඩක මෙහෙම කියන්න තමයි. මුළු ආදායමෙන් බලන්නකො මුළු ආදායමෙන් පොලිය නැතුව මුළු වියදම අඩු කරපුවාම එන එක දරණක්. හොඳට බලන්නමයි. මුළු ආදායමෙන් පොලිය නැතුව අඩු කරපු එක දරනම් අපිට මේ ධන 200න් පොලිය ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක්ම නැහැ. හැබැයි මුළු ආදායමෙන් පොලිය නැතුව වියදම් ටික අඩු කරලා දෙන්න එක ඍණාගයක් නම් පොලිය දැම්මනම් කොච්චර ඍණ වේද? දෙයියනේ පොලිය නැතුව අඩු කරලා ඍණාගයක් නම් පොලිය ගෙවන්න කොසල්ලි. රජෙට ණය ගන්න වෙන පොලිය ගෙවන්නත්. ඒක මතක තියාගන්න හොඳට. හරි එහෙනම් ප්‍රාථමික ශේෂය ඍණ වීමේ ප්‍රතිපාක තමයි ඕවා. අපි යනවා දැන් අවසාන එක සමස්ත ශේෂයට. ඒක දෙන්න කලින් ප්‍රාථමික ශේෂයේ සූත්‍රය අපි ලියාගමු පිටු අංක 42. කොහොමද ප්‍රාථමික ශේෂය ගන්නෙ? මුළු ආදායමෙන් අඩු කරනවා පොලිය ගෙවීම හැර මුළු වියදම. අපි ලියමු ප්‍රාථමික ශේෂය සමානයි ප්‍රාථමික ශේෂය සමානයි ප්‍රාථමික ශේෂය සමානයි ප්‍රාථමික ශේෂය සමානයි මුළු ආදායම ඍණ පොලි වියදම හැර මුළු වියදම. මුළු ආදායම ඍණ පොලි ගෙවීම හැර මුළු වියදම කියලා ලියාගන්න. පොලි ගෙවීම හැර මුළු වියදම. මුළු ආදායම ඍණ පොලි ගෙවීම හැර මුළු වියදම. මං හිතනවා හරි කියලා ආයෙත් කියන්නම්. මුළු ආදායම කියද්දී ඇතුලේ තියෙන මොකද්ද? බදු හා බදු නොවන ආදායම් දෙකම තියෙනවා. මුළු ආදායම ඍණ පොලි වියදම හැර මුළු වියදම්. ඔම තමයි ප්‍රාථමික ශේෂය ගන්නෙ. හරි ඔන්න අපි නම් අයවැය ශේෂය කොටස් තුනයි කිව්වා. එකක් වර්ධන ශේෂය, අනිත් එක ප්‍රාථමික ශේෂය. අවසානයේ අපි ලියනවා සමස්ත ශේෂය. සමස්ත ශේෂයට මේ වගේ කතන්දර නැහැ. කෙලින්ම මුළු ආදායම මුළු වියදම අඩු කරනවා. මුළු ආදායම මුළු වියදම අඩු කරනවා ළමයි. දැන් මෙතනත් චූටි ඩවුට් එකක් තියෙනවා. මේ මුළු වියදමට අපි දාන්නේ නැහැ ණය වාරික.
ඔන්න ණය වාරික දාන්නේ නැහැ මුළු වියදමට. ප්‍රාථමික ශේෂය හොයද්දි ණය පොලිය දැම්මේ නැහැ. මෙතන ණය වාරික දාන්නේ නැහැ. ණය වාරික දාන්නේ නැහැ. පොලිය දැම්මේ නැති හේතුව ඇයි? පොලිය දැම්මේ නැත්තේ මේ අවුරුද්දේ පොලිය වගේම ගිය අවුරුදු වල පොලියක් තියෙනවා. ඒ නිසා ඒක දාන්නේ නැහැ. ණය වාරික දාන්නේ නැත්තේ ළමයි ලංකාවට ගන්න ගොඩක් ණයවල ණය වාරික ගෙවන්න පටන් ගන්නේ අවුරුදු ගානකට පස්සේ. ඔයාලට මම කියලා දෙන්න ණය මූල්‍යනේ ළඟදී ළමයි. ඔයාලා බලන්න 20 24 ලංකාව ණය ගත්තොත් ඒකට වාරික ගෙවන්න පටන් ගන්නෙ. පොලිය නෙමෙයි වාරික. වාරික ගෙවන්න පටන් ගන්න තව අවුරුදු දෙක තුනකට පස්සේ. අපි ওই වගේ ණය වලට කියනවා සහනදායී ණය කියලා. ලංකාව ගන්න ණයවල 61ක් සහනදායී ණය. ඒ தත් ටික මම දෙන්නම් ඈ. එතකොට අද ගන්න ණයට අපි මේ පොඩි පොඩි ණය නෙවෙයි ඈ. ආණ්ඩු රජය ගන්න ණය. ඒ ණයවට පොලිය ගෙවන්න මේ වාරික ගෙවන්න පටන් ගන්න ළමයි අවුරුදු 4කට 5කට පස්සේ. ඒ නිසයි මේකට වාරික දාන්නේ නැත්තේ. ඔය හේතු කියන්නේ නැහැ ගොඩක් තැන්වල. ගන්න නැහැ කියලා විතරයි කියන්නේ. මම හේතුත් කිව්වා. පොලිය ගත්ත නැත්තේ ඇයි? ඔතන මේ අවුරුද්ද පොලිය වගේම වෙන අවුරුද්ද වල පොලියක් තියෙන නිසා. හරිද? ණය වාරික ගන්න නැත්තේ ඇයි? ණය වාරික ගන්න නැත්තේ නාන්ඩුව අදාළ වර්ෂයේ ණයක් ගත්තට අදාළ වර්ෂයේ ණය ගත්තට වාරික ගෙවන්න පටන් ගන්න අවුරුදු කිහිපයකින්. ඔයාලා බලන්න ලංකාවේ නම් තියෙන ණය වලින් 61ක් එහෙමයි. ඒකෙන් අදහස් වෙන්නේ පොලියත් පරක්කු වෙනවා කියලා. නෑ. අද ණය ගත්තා නම් අතීතම් පොලිය ගෙවන්න ඕනේ. වාරික ගෙවන්න පටන් ගන්නේ අවුරුදු කිහිපයකට පස්සේ. ඒ නිසායි මේකට ණය වාරික ඇතුළත් වෙන්නේ නැත්තේ. උතර මතක තියාගන්න ණය වාරික ගන්න නැත්තේ ඒ නිසා. හරි ළමයි. එහෙනම් සමස්තශේෂය ගන්න කොහොමද? මුළු වියදම් වලින් මුළු ආදායම බදු ආදායම සහ බදු නොවන ආදායම කියන මුළු ආදායම් වලින් අපි අඩු කරනවා කවද ළමයි? මුළු වියදම. මුළු වියදමේ මොකක් නැද්ද? ණය වාරික නැහැ. මෙන්න මේ මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරපුවාම වෙන ශේෂය ධන ශේෂයක් නම් අපි කියනවා අතිරික්ත අයවැයක්. කතා කරා සංවෘතාර්ථකයේ. ඍණ අගයක් නම් හිඟ අයවැයක්. අගයක් නැත්නම් අතිරි මේ මොකද්ද? තුලිත අයවැයක් කියලා අපි මේ බ්‍රාස්පතින්දව කතා කරනවා. හරි. එහෙනම් මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරපුවාම එන අගය ධන. මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරපුවාම එන අගය ධන කියන්නේ වියදමට වඩා ආදායම වැඩි. අන්න ඒකට අපි කියනවා අතිරික්ත අයවැය කියලා. මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරපුවාම එන අගය ඍණ. කියන ආදායමට වඩා වියදම වැඩි. ඒකට අපි කියනවා හිඟ අයවැයක් කියලා. ආදායම වියදමයි සමාන නම් අපි එකට කියනවා තුලිත අයවැයක් කියලා. ඒක ලොකුවට තේරුම් නැත්නම් හිතන්න එපා ළමයි. හෙටන මේ බ්‍රාස්පතින්ද තමයි අපිට ඔක තියෙන්නේ සංවෘත ආයතකයේ කතා කරන්න. ඒතර මම ඔයාලට ඔක තව චුට්ටක් පැහැදිලිව කියලා දෙන්නම් ඈ. හරි. එහෙනම් ඔන්න සමස්ත ශේෂය. ඔච්චරයි තියෙන්නේ. අපි ලියමු සූත්‍රය පිටුවක 43. සමස්ත ශේෂය සමානයි. සමස්ත ශේෂය සමානයි. සමස්ත ශේෂය සමානයි. මුළු ආදායම ඍණ ණය වාරික ගෙවීම හැර මුළු වියදම්. මුළු ආදායම ඍණ ණය වාරික ගෙවීම හැර මුළු වියදම්. සමස්ත ශේෂය සමානයි. සමස්ත ශේෂය සමානයි. මුළු ආදායම ඍණ ණය වාරික ගෙවීම හැර මුළු වියදම්. අය කියන්නම් සමස්ත ශේෂය සමානයි මුළු ආදායම ඍණ ණය වාරික ගෙවීම හැර මුළු වියදම්. ණය වාරික ගෙවීම හැර මුළු වියදම්. හරි ළමයි. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් ඔන්න අයවැය ශේෂයක අයවැය ලේඛනයක තියෙන ශේෂ තුන මොකද්ද? එකක් වර්තන ශේෂය බලන්න. එකක් වර්තන ශේෂය ගන්න කොහොමද? බදු ආදායමෙන් විතරක් අඩු කරනවා වර්තන වියදම් ටික. වර්තන ශේෂය. ඕකට අපි රාජ්‍යතුරු කියලාත් කියනවා. දෙවෙනි එක ප්‍රාථමික ශේෂය. ගන්නේ මුළු ආදායමෙන් අඩු කරනවා ණය පොලි හැර මුළු වියදම් ටික. තුන සමස්ත ශේෂය. මුළු ආදායමෙන් අඩු කරනවා ණය වාරික හැර මුළු වියදම් ටික. ඔය සූත්‍ර ටික අනිවාර්යෙන් පාඩම් කරන් ඉන්න. මොකද ඔව්වා සෙකන්ඩ් එකේ නම් මං හිතන්නේ හයි කියලා. වෙල්ලොවේ අනිවාර්යෙන් හැම අවුරුද්දකම MCQ එකක් ඔතනින් අහනවා. පාඩම් චෙක් කරන්න ඕන නම් පාස් පේපර්ස් වල. හරි. ඔච්චරයි තියෙන ළමයි. පල්ලෙහා දින පොඩි නෝට් එකක් සුද්ධ මූල්‍ය ශේෂ කියලා. මම ඔයාලට ඒකේ නෝට් එකක් දාන්නම් ඈ. මම මොකද්ද කියලා දෙන්නේ නැහැ. මම මට ඉස්සෙල්ලා නෝට් එකක් දාලා දෙන්න එන්නම් ඈ. සා මට ඒක චුට්ටක් මාක් කරලා තියාගන්න මම ඕක කරේ නැහැ කියලා. හරිද? හරි. එන්න ළමයි ඔච්චරයි තියෙන්නේ නේ ඔතන. දැන් මට දෙන පොඩි වැඩක්. මේ මම අරක කරනවා සුද්ධ මූල්‍ය ශේෂයේ පොඩි නෝට් එකක් දාලා දියන්න මම අද කරන්නේ නැහැ. මට මම ඉස්සෙල්ලා නෝට් එක ඔගේ ලියාගෙන දාලා කරන්නේ ඈ.
මම අද රෑ දාන්න නෝට් එක ලියා ගන්න. මොකද අපි හෙට රෑවක කරමු. හරි. එහෙනම් ඔච්චරයි තියෙන්නේ. අපි යනවා ළමයි පොඩි ක්‍රියාකාරකමක්. සූත්‍ර තුන වාලක තියෙනවා. ඉක්මනට මට හදලා දාන්න බලන්න. ඕකේ. පළවෙනි එකේ. කියන්නේ පිටු අංක 44 තියෙන්නේ ඈ. වගුවක් තියෙනවා වර්තන ගිණුමක්.